රසායනික සමතුලිතතාවය සම්බන්ධයෙන් තියරි ටික ඉගෙනගෙන පාස් පේපර්ස් ටිකත් ඉවරයි නම් රසායනික සමතුලිතතාවය සම්බන්ධයෙන් ඔයාලට මූලික දැනුමක් තියෙනවා. තියෙන දැනුම වැඩි කරගන්න මේ වගේ ප්‍රශ්නත් තරම් කරන්න. තනියම උත්සාහ කරලා බලන්න මේක කරන්න පුළුවන්ද කියලා. දැන් මේක රොයල් එකේ ෆයිනල් පේපර් වල තිබ්බ රසායනික සමතුලිතතාවය සම්බන්ධයෙන් හොඳ ප්‍රශ්නයක්. දැන් මේකේ දී කියන්නේ කැල්සියම් ඔක්සලේට් තාප වියෝජනය වෙනකොට තියෙන සමතුලිතතාවයක් ගැන. මේ වගේ උපකරණයකට කැල්සියම් ඔක්සලේට් දාලා මේක තාප වියෝජනය වීමට සලස්වනවා. ඒතර ඕනනම් පීඩනයක් ඕන පීඩනය මැන ගන්නත් පුළුවන්. මේ රැස් වෙන වායුව වත් කරගන්න වගේ එකට මේකේ වෑල් එකකුත් මෙතන හයි කරලා තියෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. ප්‍රශ්නේ කියවන්න කලින් මම ඉස්සල්ලා මේ ප්‍රතික්‍රියා දෙක ලියන්නම්. එතකොට කැල්සියම් ඔක්සලේට් තාප වියෝජනය වුණොත් එහෙම කැල්සියම් ඔක්සලේට් ස්කණයක් එතකොට ඒක තාප වියෝජන සමතුලිතයක් තියෙන්නේ. කැල්සියම් කාබනේට් ස්කණයක් ප්ලස් කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා යනවා. හැදෙන තවදුරට මේක සාමාන්‍ය සෙල්සියස් 500ක් වගේ උෂ්ණත්වයකදී වෙන වැඩක්. සාමාන්‍ය 900ක වගේ උෂ්ණත්වයකදී මේ හැදිරි කැල්සියම් කාබනේටුත් ආපහු වියෝජනය වෙන තරම් සමතුලිතයක් තියෙනවා. කැල්සියම් කාබනේට් ස්කණයක් තාප වියෝජනයත් එහෙම කැල්සියම් ඔක්සයිඩ් ප්ලස් කාබන් ඩයොක්සයිඩ් ගෑස් වෙනවා මෙතන. මෙතනත් ස්කණයක් වෙනවා. ඔක තමයි ප්‍රතික්‍රියා දෙක නිර්ජලීය කැල්සියම් ඔක්සයිඩ් තාප වියෝජනයට අදාළව. දැන් පළවෙනි කොටස කියන්නේ මේක මේ නිර්ජලීය කැල්සියම් කාබනේට් ගැන තමයි කැල්සියම් ඔක්සයිඩ් ගැන තමයි කතා කරන්නේ. ඒකේ දෙවෙනි කොටස සජලීය කැල්සියම් ඔක්සයිඩ් ගැන. ඒක පොඩ්ඩක් සංකීර්ණයි මේක ලේසි. දැන් බලමු ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. දැන් මේක කියන්නේ දැන් මේ ඇටෝම් පාවිච්චි කරලා මේ සමතුලිතතාවට දාලා KP1 සහ KP2 ගණනය කරන්න තමයි හදන්නේ. KP1 කියලා කියන්නේ පීඩනයේ ඇසුරින් මේ පළවෙනි ප්‍රතික්‍රියාවට අදාළ සමතුලිතතා නියතය KP1 වෙනවා. දෙවෙනි සමතුලිතතා නියතයට අදාළ පීඩනයේ ඇසුරින් සමතුලිතතා නියතය KP2 වෙනවා. ඔක තමයි උතර තියෙන්නේ. එතකොට දැන් සමතුලිතතාවයේ ප්‍රශ්නයක් කරද්දී ඒක රසායන සමතුලිතතාව වේවා, අයනික සමතුලිතතාව වේවා, කලාප සමතුලිතතාව වේවා මේ ඕන තැනකදී අපි කරන්නේ සමතුලිතතාවයට අදාළව chart එකක් ගන්නවා. මොකක්ද chart එකේ තියෙන්න ඕනේ? මිශ්‍ර කරේ මෙච්චරයි, ප්‍රතික්‍රියා කරේ හෝ සෑදුනේ මෙච්චරයි. ප්‍රතික්‍රියක නම් මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා කළ ඉතුරු ටික සමතුලිත වෙනවා. ඵල නම් මොකද වෙන්නේ? හැදිලා ඒ ටික සමතුලිත වෙනවා. ওই විදිහට අපි chart එකක් ගහගෙන ඉවරලා ප්‍රතික්‍රියා කරපු, මිශ්‍ර කරපු, ප්‍රතික්‍රියා කරපු සහ සමතුලිත අවස්ථාවයි. සමතුලිත අවස්ථාවේදී සාන්ද්‍රණෝ පීඩන හොයාගන්න එක තමයි කරන්නේ. දැන් මේ කට්ටිය ප්‍රශ්නේ කඩලා දීලා තියෙනවා. දැන් KP1 KP2 හොයන්න නම් සමතුලිත අවස්ථාවේදී ඒ කට්ටියගේ ආංශික පීඩන හොයන්න ඕනේ. හරිද? ඕක තමයි කරන්න යන්නේ. බලමු මොකක්ද ඒකට කියලා තියෙන්නේ කියලා. දැන් මෙතන කියනවා මෙන්න මෙහෙම එකක්. පරිමාව 0.83114ක් පරිමාවක් ඇති ඊට ලෝහ භාජනයේ වායු රෝධක කර ඇත කියලා කියනවා. දැන් මේවයි ප්‍රශ්නයක් කියවද්දි මේ කරද්දී මේ කියවනින් ගමන් ප්‍රශ්නේ දත්ත ටික මාක් කරගන්න. නැත්තම් මේ අග කියවන්න යනකොට මුල අමතක වෙලා යනවා. දැන් මෙතන කියන්නේ එතකොට එනවා මේ පරිමාව මෙන්න මෙහෙම පරිමාවක් තියෙනවා. පරිමාව දීලා තියෙන කට්ටිය පරිමාව දීලා තියෙනවා 0.83114 0.83114 ඩෙසිමීටර කියලා කියලා තියෙනවා. ඇති භාජනයක් වායු රෝධක කර ඇත. ඒ නිර්ජලීය කැල්සියම් ඔක්සලේට් මෙන්න මෙච්චර ප්‍රමාණය. මේකට දානවලු හරිද? නිර්ජලීය කැල්සියම් ඔක්සලේට් 25.6 ග්‍රෑමයක්. තැම්පත් කර ඇතුළත වාතයේ ඉවත් කර උෂ්ණත්වයේ මේක 1200 දක්වා රත් කරනවලු. කෙල්වින් 1200 දක්වා රත් කරනවලු. රත් කරන ලදී. මෙම උෂ්ණත්වයට තේ බඳුනේ තුල පීඩනය නියත වීමට ඉඩ හරිනලා. ඒ කියන්නේ සමතුලිත වීමට ඉඩ හැරියලු. ඒ අවස්ථාවේදී බඳුනේ පීඩනයේ කට දීලා තියෙන 1.8 වැඩි කිරීම 10.6යිලු. 1.8 වැඩි කිරීම 10.6යි පැස්කල්ලු. පැස්කල් විය. ඉන්පසු දැන් සමතුලිත වුණාට පස්සේ ඊළඟට කියනවා ඒ කරාමේ විවෘත කරලා. ඒ කරාමේ විවෘත කර ඇතුළත ඇති වායු ඉවත් වීමට ඉඩ හරින ලදී. අර කරාමෙන් අර මේ කරාමේ මේක අයින් කරලා දානවලු. පද්ධති දැන් සමතුලිත අවස්ථාවට ආවට පස්සේ පද්ධතිය සෙනිකව කාම උෂ්ණත්වයට සිසිල් කර භාජනයේ අඩංගු දෑ තනු කෙච්චෙන් උතුරු දිය කරලා 500 ද්‍රාවණයක් සාදාගත්තලු.
500 දක්වා තනු කරලාදී මේන් 25ක් අරන් අනුමා ප්ලස් කොට අරන් ඉඳලා දශමයක් වෙච්ච කේමෙන් උපත් අනුමාපනය කරලා වැය වෙච්ච පාට වැය වුණාලු බීරුට්ටු පාට අංකේ ඝන සෙන්ටිමීටර 20යි කියලා කියලා තියෙනවා. දැන් ඒ කියන්නේ මේකේ දැන් මොහොම සමතුලිත වුණාට පස්සේ වායු ටික අයින් කළා මේ ඝන මිශ්‍රණය තියෙනවනේ. ඒ ඝන මිශ්‍රණය HNO3 තුල දිය කර ගන්නවා. සමතුලිත වුණාට පස්සේ HNO3 දිය කළා පංචික ද්‍රාවණයක් හදා ගන්නවා. ඝන සෙන්ටිමීටර පංචික ද්‍රාවණයක් හදා ගන්නවා. ඝන සෙන්ටිමීටර පංචික ද්‍රාවණයක් හදා ගන්නවා. මේකෙන් 25ක් අරගෙන ඒක අනුමාපනය කරනවා MnO4- පර්මැංගනීට් එක්ක 0.1කින් 20ක් තමයි වෙලා තියෙන්නේ. 0.1ක් වැඩි කිරීම 10න් 3ක් වැඩි කිරීම 20යි එයාගේ මවුල් සංඛ්‍යාව. දැන් මෙතන එතකොට මොනවද තියෙන්නේ මේකේ දැන් අපි දන්නවා දැන් සමතුලිත වීම ඉඩ හැරලානේ මේක කර මේ ටික අයින් කළා එච්චන තුල දී කරගත්තේ. දැන් සමතුලිත අවස්ථාවේ මොනවද තියෙන්නේ? සමතුලිත අවස්ථාවේ මෙයාද ඉන්නේ මෙයාද ඉන්නේ මේ කවුද ඉන්නේ මේකේ? සමතුලිත අවස්ථාවේ අපි දන්නවා මේක ඔක්කොම ඉන්නවා. මේ ඔක්කොම ඉන්නවා. වායු කලාප මේ දෙන්න වායු කලාපයට යනවා. ඝන කලාපේ මේ අය ඉන්නවා. මේ දෙන්න ඉන්නවා. සම මෙයා ඉන්නවා. මේ ඔක්කොම ඉන්න සමතුලිත අවස්ථාව කියලා කියනකොට ඔක්කොම තියෙනවා. ඒක මේ ඝනේ ඝන කලාපේ ඉන්නවා. කැල්සියම් ඔක්සලේට්, කැල්සියම් කාබනේට් සහ කැල්සියම් ඔක්සයිඩ් තියෙනවනේ. ඕක HNO3 අම්ලේ දියුමුත් අපි දන්න තුරින් අවසාන වශයෙන් කැල්සියම් අයන එනවා මේකට. මේක HNO3 වල දී වුණාට පස්සේ ඔක්සලේට් අයන එනවා. කැල්සියම් 2+ එනවා. කාබන් අර කැල්සියම් කාබනේට් නම් කාබන් ඩයොක්සයිඩ් පිට ගිහලා එතනින් කැල්සියම් අයන එනවා. කැල්සියම් 2+ එනවා. එතකොට පර්මැංගනේට් එක්ක අනුමාපනය කරද්දී අපි දන්නවා මෙතනදී පර්මැංගනේට් අනිවාර්යෙන් හරණය වෙන්නේ. මෙතන රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙන්නේ. තුන්වෙනි පාඩම මෙතන මතක් කරගන්න ඕනි. ඒතර පර්මැංගනේට් අපි දන්නවා පහසුවෙන් හරණය වෙන්නේ. ඒතර කරණය වෙන්න පුළුවන් කවුද මෙතනදී ඔක්සලේට්. C2O4 2- එක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ප්‍රතික්‍රියා කරලා ඉවරලා ඉතින් මේ වෙච්ච පරිමාණ දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ තව දීලා තියෙනවා කැල්සියම් ඔක්සයිඩ් වල මෞලික ස්කන්ධ 128යි කියලා ගන්න කියලා තියෙනවා. වායුව පරිපූර්ණ හැසිරෙන ලෙස උපකල්පනය කරන්න කියලා තියෙනවා. සහ ඝන ද්‍රව්‍ය වල මෙතන තියෙන ඝන ද්‍රව්‍ය වල පරිමාණු ගණිත තරම් කුඩායි කියලා ගන්න කියලා කියනවා. කොහොම කියලා මේ ප්‍රශ්නේ දීලා තින්නේ මේ කඩලා තමයි මේ ව්‍යුහගත ආකාරයට තමයි ප්‍රශ්නේ දීලා තියෙන්නේ. අවසානයේ කොහමද හොයන්නේ KP1 සහ KP2. හරිද? එතකොට අපි දැන් KP1 KP2 හොයන්න නම් දැනගන්න ඕනි ආංශික පීඩන. ආංශික පීඩන හොයා ගන්න ඕනි මේ කට්ටියගේ. එතකොට අපි දන්නවා මේ වායු කලාපයේ ගත්තොත් එහෙම වායු කලාපයේ ඉන්නේ ඇත්තටම කවුරුද දැන් මේ සමතුලිතින් ආපු දෙන්නයි කාබන් ඩයොක්සයිඩ් හා කාබන් මොනොක්සයිඩ් තමයි වායු කලාපයේ ඉන්නේ. එතකොට ඒ කට්ටියගේ ආංශික පීඩන හොයාගත්තොත් අපිට KP1 KP2 හොයාගන්න පුළුවන්. අපි ඒක දැන් හොයන්න තමයි යන්නේ. ඒතර මේ කට්ටිය මේක කඩලා දීලා තින්ද අපි ප්‍රශ්නත් එක්කම බලන්න යන්න. දැන් පළවෙනි කොටස තියලා තියෙන බඳුන තුල අඩංගු මුළු වායු මෝල් සංඛ්‍යාව ගණනය කරන්න කියලා කියනවා. දැන් මේ බඳුනේ තියෙන වායු මෝල් සංඛ්‍යාව ගණනය කරගන්න කියලා කියනවා. ඒ කට්ටිය දැන් ඒක කොහොමද අපි කරන්නේ? ඒකට අපිට දීලා තියෙනවා මුළු පීඩනය දීලා තියෙනවා. සමතුලිත අවස්ථාවේදී මුළු පීඩනය දීලා තියෙනවා. භාජනීය පරිමාව ඝන ටිකේ පරිමාණ වෙනතන කුඩායි කියලා සලකන්න කියලා කියනවා. භාජනීය පරිමාව දීලා තියෙනවා 0.83114යි. උෂ්ණත්වය 1200යි කෙල්වින් කියලා තියෙනවා. දැන් කොහොමද එන වායු කලාපයේ මුළු මෝල් සංඛ්‍යාව හොයාගන්නේ? පළවෙනි කොටසම දීලා තියෙන එක තමයි. බඳුන තුල අඩංගු මුළු වායු මෝල් සංඛ්‍යාව ගණනය කරන්න කියලා. කෙලින් මොකවත් නැහැ. ඉතින් කෙලින් PV සමාන NRT දානවා. එහෙනම් පළවෙනි කොටසේදී අපි කෙලින්ම PV සමාන NRT දාන එක තමයි මෙතෙන්දි කරන්නේ. වායු පරිපූර්ණ ලෙස හැසිරෙනවා කියලා උපකල්පනය කළා. දානවා PV සමාන NRT. එතකොට මේකේ පීඩනය දීලා තියෙනවා. එතකොට එහෙනම් ආදර්ශ කරන්න තියෙන්නේ පීඩන 1.8 වැඩි කිරීම 10.6යි පැස්කල් 10.6යි පැස්කල් වාරයක් v කියලා කියන්නේ එතකොට එන පරිමාව 0.83114යි ඩෙසිමීටර් එක ඝන මීටර කරන 10 තුලින් වැඩි කරගත්තා වාරයක් RT කියන්නේ එනවා R කියන්නේ 8.314යි 8.314යි ඊපස්සේ කියනවා මවුලයට කෙල්විනේට ජූල් වාරයක් 1200යි කෙල්වින් එනවා. මෙතනින් එනවා අපිට මවුල සංඛ්‍යාව. ඒතර මවුල මෙතනින් සුළු කරලා බැලුවොත් එමු උත්තරේ 0.15යි මවුල් වගේ. ඔය තමයි වායු කලාපයේ තියෙන. මේකේ වායු කලාපයේ තියෙන මුළු මවුල් සංඛ්‍යාව. වායු කලාපේ කවුරු කවුරුද ඉන්නේ? කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් කියන දේ තමයි ඉන්නේ. හරි. එතකොට දැන් ඊළඟට අහනවා දැන් මෙතනින් අපි දැන් එතන ඊළඟ අහන්න කලින් මෙතන පොඩ්ඩක් දැනගෙන ඉමු
මෙතන දැන් කැල්සියම් දැන් මෙතන තියෙන ඝන මිශ්‍රණي කවුරු දින්නේ කැල්සියම් ඔක්සලේට් ඉන්නවා කැල්සියම් කාබනේට් ඉන්නවා කැල්සියම් ඔක්සයිඩ් ඉන්නවා හරිද වායු ඝන කලාපේන ඒතර ඒකට HNO3 වල දිය කරගන්නවා ඒ දිය කරගත්තට පස්සේ අපි දැන් මෙතන කියනවා ශනිකව මේ සිසිල් කරනවා කියලා කාම උෂ්ණත්වයට දැන් ශනිකව සිසිල් කරන්නේ වෙන මොකක් කරගන්න නෙවෙයි මේ සමතුලිත මේ කෙලින්ම සමතුලිත මිශ්‍රණේ ප්‍රතික්‍රියාව නවත්ත ගන්න ඕනේ ප්‍රතික්‍රියාව නවත්ත ගන්න ශනිකව සිසිල් කරගන්නවා ඒතර අපි දැන් මෙතනදී ශනිකව සිසිල් කරලා ප්‍රතික්‍රියාව නවත්තනවා නවත්තුවට පස්සේ අපිට එන HNO3 දිය කරලා මෙතන ඔක්සයිඩ් සාන්ද්‍රණය කියලා කියන්නේ අපි අර මම කියන්නේ දැන් හැම සමතුලිතතාවයකදීම අපි කරන්නේ chart එක ගන්න එක. ඒතර මෙතන කැල්සියම් ඔක්සයිඩ් කියලා අපි ඔක්සයිඩ් වань කැල්සියම් ඔක්සයිඩ් මෙතන පර්මැංගනේට් අණුමාපනින් අපි දන්නවා මෙතන කැල්සියම් ඔක්සයිඩ් සාන්ද්‍රණයක් හරි මෝල් සංඛ්‍යාවක් හරි හොයා ගන්න පුළුවන් කියලා. ඊළඟ එතන අපි මේ කැල්සියම් ඔක්සයිඩ් මෙතනින් හොයාගන්න ඔක්සයිඩ් හරි කැල්සියම් ඔක්සයිඩ් හොයාගන්න ප්‍රමාණය කියලා කියන්නේ මිශ්‍ර කරපු ටිකද ප්‍රතික්‍රියා කර හෝ සෑදුණු ටිකද සමතුලිත ටිකද මොකක්ද ඒතර අපි ගන්නේ මෙතන ඉන්නේ එතකොට අපි දන්නවා සමතුලිත මිශ්‍රණයේ ඉන්නේ ගන්න. ඒතර සමතුලිත මිශ්‍රණයෙන් ඉඳලා අපිට ඉන්නේ සමතුලිත කැල්සියම් ඔක්සලේට් මවුල් සංඛ්‍යාව තමයි මවුල් සංඛ්‍යාව හොයාගන්න පුළුවන් අපිට මේ අනුමාපනින් ගිහිල්ලා. දැන් ඊළඟට කියන කට්ටිය මෙන්න ප්‍රතික්‍රියාව ලියන්න කියලා. මොකද කැල්සියම් ඔක්සයිඩ් සහ පර්මැංගනේට් අතර ප්‍රතික්‍රියාව තුලිත අයනික සමීකරණ වලින් දක්වන්න කියලා කියනවා. තුලිත අයනික සමීකරණ ලියලා දක්වන්න කියලා කියනවා. දැන් මේවා එකක් මේ එක්සෑම් එකකට දුන්නු නම් අර්ධ ප්‍රතික්‍රියා ලියලා ගන්න මම දැන් මෙතනදී එහෙම අර්ධ ප්‍රතික්‍රියා ලියන්න යන්නේ කෙලින්ම ඔක්සිකරණ අංක වලින් තුලිත කරලා ගන්න. එතකොට මේ ප්‍රතික්‍රියා මේක සම්බන්ධ තුන්වෙනි පාඩමේ රසායනික රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කිරීමට අදාළ නීති ටික බලා ගන්න ඕනේ. ආම්ලික මාධ්‍ය. එහෙනම් කරණය වෙන්නේ කවුද මෙතන අපි දන්නවා පර්මැංගනේට් රෙඩොක්ස් ප්‍රතික්‍රියා අනිවාර්යෙන් හිතන්නේ අපි ඔක්සිකරණ අංක වලින්. පර්මැංගනේට් තියෙනවා MnO4- ඊට පස්සේ ඒක හරණය වෙනවා. ඒ කියන්නේ මේක කාරකය ඊට පස්සේ ඔක්සලේට් C2O4 මෙයාපත් වෙනවා කාබන් ඩයොක්සයිඩ් දක්වා ධන 3 කියන ධන 4 දක්වා මෙයා හරණය වෙනවා ආම්ලික මාධ්‍ය මැංගනීස් ධන 2 දක්වා. දැන් ඔක්සිකරණ අංක වලින් තුලිත කරද්දී ඔක්සිජන් කරණය වෙනස් වෙච්ච පරමාණු තුලිත කරනවා. මෙතන කාබන් 2යි මෙතන 2ක් දා ගන්නවා. මේක 1 3යි 2 අතර ධන 6ක් වෙනවා. මෙයාගේ 1 4යි 2 ධන 8ක් වෙනවා. සමස්ත ඔක්සිකරණ අංක අතර වෙනස ගත්තොත් 2ක් වෙනවා. පර්මැංගනේට් ගත්තොත් එහෙම ඔක්සිජන් කරණයෙන් වෙනස් වෙච්ච පරමාණු තුලිත කරන්න දෙයක් නැහැ තුලිතයි මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 7ක් වෙනවා මෙයාගේ ධන 2ක් වෙනවා වෙනස 5ක් වෙනවා සමස්ත ඔක්සිකරණ අංක වෙනස මාරු කරලා වැඩි කරනවා. ඒතර මෙතන 2ක් දාගත්තා මෙතෙන්ට දාගත්තා මෙතෙන්ට 5යි මෙතෙන්ට එතකොට 5 2 10ක් වෙනවා. සමස්ත ආරෝපණය බැලුවොත් එහෙම ඒතර ආරෝපණ තුලිත කරන්න අපි කරන්නේ H+ දානවා ආම්ලික මාධ්‍යෙන්ද 5 2 10යි 2යි 12යි මේ පැත්තේ ධන 2 2 4යි. ඒ කියන්නේ ධන 16ක් දැම්ම නම් H+ මේ පැත්තට හරිනේ. තුලිතයිනේ. ඊට පස්සේ ඊළඟට හයිඩ්‍රජන් තුලිත කරන්න ජලය දා ගන්නවා. එහෙනම් එක ජල අණුකින් දෙකක් එනින්ද මෙතන 8ක් H2O වෙනවා. ඔක්සිජන් ගන්න තුලිතයිනේ තුලිතයි ඔක. ඔක තමයි මේකේ තුලිත අයනික සමීකරණය වෙන්නේ. දැන් ඒක ලියන්න කියලා කියන එකට. දැන් ඒතර අපි දැන් තේරෙන්න මේ සමීකරණ මේ කඩ කඩ මේ ප්‍රශ්නේ දෙන්නේ. ඒතර අපිට ওই අනුමාපනයේ පැත්තෙන් ওই පැත්තෙන් ගිහිල්ලා හොයා ගන්න පුළුවන් සමතුලිත කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණය. හරි. දැන් රසායන සමතුලිතතාවය රසායනික සමතුලිතතාවය ප්‍රශ්නවලදී අපි chart එක ගන්නවා මිශ්‍ර කරේ මෙච්චරයි ප්‍රතික්‍රියා කරේ හෝ සෑදුනේ මෙච්චරයි ඊට පස්සේ සමතුලිත මෙච්චරයි කියලා හොයන්න chart එක ගහලා හොයන එක තමයි කරන්නේ මේක මේ කට්ටිය කඩ කඩ දෙනවා ඊට පස්සේ කියන ඊළඟට තුන්වෙනි කොටසේ දෙනවා මේ ප්‍රතික්‍රියා ලියන්න කියලා කියනවා 1 2 තුන්වෙනි කොටසේ කියනවා ද්‍රාවණයේ ඔක්සයිඩ් අයන සාන්ද්‍රණය ගණනය කරන්න කියලා ඔක්සයිඩ් අයන සාන්ද්‍රණය ඒ කියන්නේ මෙතන දිය කරගත්තනේ මෙතන දිය කරගත්තා දැන් සමතුලිත ටික 500ක තමයි දිය කරගන්නේ 500ක දිය කරන එකකින් 25ක් තමයි ගන්නේ සාන්ද්‍රණය ඉතින් මෙතන හෙව්වත් හරි මෙතන සාන්ද්‍රණය වෙනසක් නැහැ නේ මේකෙන් 25ක් ගත්තා කියලා සාන්ද්‍රණය වෙනසක් වෙන්නේ නැහැ නේ මට දැන් මෙතන සමතුලිත මවුල් සංඛ්‍යාව ඕන නම් මම මෙතෙන්ට අරන් ඕන 500ක හොයාගෙනම සාන්ද්‍රණය හොයාගන්න ආය අපේ සාන්ද්‍රණය මේ කැල්සියම් ඔක්සයිඩ් ටික 500ක එතන සමතුලිත මිශ්‍රණයේ කැල්සියම් ඔක්සයිඩ් මවුල් සංඛ්‍යාව ඕන වෙන හින්දා මෙතෙන්ට හොයලාම ඕන නම් ආය හොයන්න දැන් මෙතන එතකොට අපි දන්නවා අනුමාපනය සඳහා වැය වෙච්ච එක පර්මැංගනේට් එක ගන්න පුළුවන් අනුමාපනය සඳහා වැය වෙච්ච අනුමාපනය සඳහා වැය වුණු නේ කෙටි වාක්‍ය ලියන්න අනුමාපනය සඳහා වැය වුණු MnO4- ටික සමානයි කොච්චරද වෙන්නේ 0.1කින් 20ක් නේ 0.1ක් වැඩි කිරීම 10න් 3ක් වැඩි කිරීම 20ක් වෙනවා මවුල්. ඒක තුලිත ප්‍රතික්‍රියාව දිහා බලලා අපිට ගන්න පුළුවන්. තුලිත ප්‍රතික්‍රියාව දිහා බලන්න කිව්වා ඒ පර්මැංගනේට් වගේ දෙකෙන් බෙදලා 5 ගුණයක් තමයි ඔක්සලේට් ටික ද්‍රාවණ 25ක තියෙන්නේ. එතකොට ද්‍රාවණ 25ක ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 25ක ඔක්සලේට් ප්‍රමාණය වෙන්නේ
ඔක්සලේට් මවුල් සංඛ්‍යාව වෙන්නේ මේ ප්‍රමාණය 0.1ක් වැඩි කිරීම 10 3ක් වැඩි කිරීම 20ක් මේක දෙකෙන් බෙදලා 5 ගුණයක් හරි දෙකෙන් බෙදලා 5 ගුණයක් තමයි ඔක්සලේට් ටික වෙන්නේ ද්‍රාවණ 25ක තියෙන ටික මේ තමයි ද්‍රාවණ 25ක් ඕනම් 500ක්වත් හොයාගෙන සාන්ද්‍රණය නැහැ එතන සාන්ද්‍රණය වෙන්න පුළුවන් 500ක හොයලා සාන්ද්‍රණය වෙන 500ක මවුල් සංඛ්‍යාව මට ඕනින්ද n ඝන සෙන්ටිමීටර 500කනේ 25ක මෙච්චරනේ 500ක හැම වෙලාවෙම ඕන ප්‍රශ්නයකදී ඕන තැනකදී බෙදලා කරන්නේ එකට බලන එක. පොල් ගිඩි 10ක මිල මෙච්චරයි නම් එක බලන්න ඉතින් 10න් බෙදනවා. ඒ වගේ. ඒතර 500 ඒතර 25කනේ මෙච්චරක් නේ 25න් බෙදුවොත් එකට එනවා. 500 කොයින අච්චරකට මෙච්චර නේ මෙච්චර කොච්චරද කියන එක. ඒතර මෙතනින් ඔක්සලේට් මවුල සංඛ්‍යාව අපිට එනවා ද්‍රාවණ 500ක මේ ගාන 25න් බෙදලා 500න් වැඩි කරන්න. 0.1ක් වැඩි කිරීම 10 3ක් වැඩි කිරීම 20යි මවුල් සංඛ්‍යාව දෙකෙන් බෙදලා 5න් වැඩි කරන්න මේක තියෙන්නේ 25ක් ඇතුලේ නම් 500ක් ඇතුලේ කොච්චරද? උතනින් අපිට එනවා ද්‍රාවණ 500ක තියෙන ඔක්සලේට් මවුල් සංඛ්‍යාව. මේක අපිට පස්සේ ඕන වින්දා මේක සුළු කරලා අපි උත්තරයක් ගමු. ওই කෑල්ල සුළු කරොත් එහෙම අපිට එනවා ද්‍රාවණ 500ක තියෙන ඔක්සලේට් මවුල් සංඛ්‍යාව 0.1ක් විතර. බලන්න සුළු කරලා හරියට 0.1ක් විතර එනවා ද්‍රාවණ 500ක තියෙන ඔක්සලේට් මවුල් සංඛ්‍යාව. ඒතර ඔක්සලේට් වල සාන්ද්‍රණි C2O4- ද්‍රාවණි සාන්ද්‍රණය වෙන්නේ 0.1ක් තියෙන 500ක් ඇතුලේ නම් 10ක් ඇතුලේ කොච්චර මවුල් ඝන ඩෙසිමීටරයට වෙනවා. ඔය ගන්න තමයි එන්නේ. සුළු කීම හරියට බලන්න ඕනි. එතකොට මෙතනදී 500යි 2යි නැතර 0.2යි මවුල් ඝන ඩෙසිමීටරයට කියලා අපිට උතන උත්තරයක් එනවා. ඒතකොට ඒක ඇලත් හරිනේ එතකොට. සමතුලිත අවස්ථාවේදී ඔක්සලේට්. ඒතකොට ඔය අපිට ආවේ සමතුලිත අවස්ථාවේදී ඔක්සලේට් වල මේ මවුල සංඛ්‍යාව මෙතනින් අපිට ආවේ ද්‍රාවණය ඇතුලේ සාන්ද්‍රණය මේක තමයි අපිට. ඊට පස්සේ ඊළඟ කොටස කියනවා මේ සමතුලිත මිශ්‍රණයේ ඉතිරිව ඇති කැල්සියම් ඔක්සලේට් මවුල් සංඛ්‍යාව ගණනය කරන්න කියලා කියනවා. දැන් මොකද කොහොමද අපි ඒක කරන්නේ? ඉතිරිව ඇති. මේ අපිට ආවේ මොකද්ද? මේ අපිට ආවේ මේ කොහොමද ගත්තේ මෙතන? සමතුලිත මිශ්‍රණින් ගත්තේ. සමතුලිත වෙනවා කියලා කියන්නේ මේ ප්‍රතික්‍රියාවට භාජනලා ඉතිරිලා තියෙන ටික නැත්නම් සමතුලිත වෙන්නේ. ඉතිරිලා තියෙන එක තමයි සමතුලිත වෙන්නේ. ප්‍රතික්‍රියා කරන ඉතිරිලා තියෙන ටිකනේ. මිශ්‍ර කරේ මෙච්චරයි, ප්‍රතික්‍රියා කරේ මෙච්චරයි. එහෙනම් මිශ්‍ර කරපු ටිකෙන් ප්‍රතික්‍රියා කරලා ඉතිරි වෙන ටික තමයි සමතුලිත වෙන්නේ. ඉතින් දැන් සමතුලිත මිශ්‍රණින් අපි මේ සමතුලිත මිශ්‍රණයේ තිබ්බ ටිකනේ අපි HNO2 දිය කරලා ගත්තේ. ඒතර එහෙනම් සමතුලිත මිශ්‍රණයේ තියෙන ඔක්සලේට් මවුල් සංඛ්‍යාව කොච්චරද වෙන්නේ? 500ක තියෙන ගාන තමයි මේ ගානක් තමයි සමතුලිත මිශ්‍රණයේ තියෙන ඔක්සලේට් ප්‍රමාණය වෙන්නේ. ඒතර සමතුලිත මිශ්‍රණයේ තියෙන සමතුලිත මිශ්‍රණයේ ඉතිරි ඇති ඔක්සලේට් මවුල් සංඛ්‍යාව හතරවෙනි කොටසේ 0.1ක් තමයි තියෙන්නේ. 500ක තියෙන ප්‍රමාණය තමයි ඔක්සලේට් මවුල් සංඛ්‍යාව වෙන්නේ අපිට. එතනින් සමතුලිත මිශ්‍රණයේ C2O4 මවුල් සංඛ්‍යාව සමාන 0.1යි මවුල් වෙනවා. 500ක ද්‍රාවණ 500ක තියෙන ගාන කියලා කියන්නේ අර සමතුලිත මිශ්‍රණයේ ඉතිරිලා තිබ්බ ඔක්සලේට් මවුල සංඛ්‍යාව. ඊළඟ කොටසේ අපි අහනවා සමතුලිත අවස්ථාවේ සමතුලිත අවස්ථාවේ කාබන් මොනොක්සයිඩ් ගෑස් සහ කාබන් ඩයොක්සයිඩ් ගෑස් ආංශික පීඩනය ගණනය කරන්න කියලා කියනවා. දැන් ඒක කොහොමද කරන්නේ? දැන් වෙන වෙනම අපි දන්නවද? වෙන වෙනම දන්නේ නැතුනට සාම්පලේ මේක මිශ්‍රණේ මේ මිශ්‍රණේ අපි ගත්තා PV සමාන NRT දාලා සමස්ත මවුල් සංඛ්‍යාව ගත්තා. කීයක්ද අපිට ආවේ? 0.15යි කියලා අපිට ආවා. දැන් කොහොමද ඔය දෙන වෙන වෙනම දැන් කියන්නේ වෙන වෙනම හොයා ගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ අපි? දැන් කාබන් මෙහෙමනේ තියෙන. ඒතර කැල්සියම් කාබනේට් තියෙනවා. කැල්සියම් ඔක්සලේට් C2O4S ඝනයක් මේක තාප වියෝජනය වුණා. තාප වියෝජනය වෙලා තමයි අපිට ආවේ මොකක්ද ආවේ? කැල්සියම් කාබනේට් S ඝනයක් ප්ලස් කාබන් මොනොක්සයිඩ් ආවා. කැල්සියම් කාබනේට් තාප වියෝජනය වෙලා තමයි ඊළඟට අපිට ආවේ කාබන් ඩයොක්සයිඩ්. දැන් අපි මෙන්න මෙහෙම එකක් ගන්නවා. මොකද්ද? දැන් මම කිව්වේ අර සමතුලිත මිශ්‍රණේ අපිට පුළුවන් නේද chart එක ගන්න දැන් උතන. මෙතන පුළුවන් නේද? මිශ්‍ර කරපු මෝල් සංඛ්‍යාව කැල්සියම් ඔක්සයිඩ් දන්නවද? ඕනි දන්නවනේ. මොකද්ද අපිට මෙතන 25ක් කියලා කියන්නේ? මේ කැල්සියම් ඔක්සයිඩ් මිශ්‍ර කරපු ටික දන්නවනේ. මිශ්‍ර කරાવી ග්‍රෑම් 25.6ක් තමයි මිශ්‍ර කරපු ප්‍රමාණය වෙන්නේ.
හරිද? එතකොට මේ අර chart එක ගන්න මෙතන chart එක ගෙවුවොත් අපිට කාබන් මොනොක්සයිඩ් වල මවුල් සංඛ්‍යාව හැදිච්ච එකට වෙන මොකක්වත් උන්නේත් නෑ ඒකට. කාබන් මොනොක්සයිඩ් මවුල් සංඛ්‍යාව අපිට හොයාගන්න පුළුවන්. එතකොට එහෙනම් මෙතනින් එනම් ආරම්භක මවුල් සංඛ්‍යාව ගත්තොත් එහෙම ආරම්භක මවුල් ප්‍රමාණයෙන් ගත්තොත් එහෙම ආරම්භක අවස්ථාවේදී මවුල් ප්‍රමාණයෙන් ගත්තොත් එහෙම මෙතනින් එනවා අපිට 25.6යි ග්‍රෑමයක් බෙදලා දානවා. මෙයාගේ මෞලික ස්කන්ධ කැල්සියම් ඔක්සයිඩ් 128ක් කියලා දිකට දීලා තියෙනවා. 128යි ග්‍රෑම් මවුලයට. ඒතර ආරම්භක මවුල ප්‍රමාණය අපිට මෙතනින් බෙදලා ගන්න පුළුවන් මවුල කීයක් එනවද කියලා. ඒතර ආරම්භක මවුල සංඛ්‍යාව ඉතින් ගණනය කරලා බැලුවොත් එහෙම මෙතනින් ඒ 0.2ක් කියලා. සුළු කරවුත් 0.2ක් වෙනවා ආරම්භක මවුල ප්‍රමාණය. මෙතනින් ඒකේ මේ පැත්තට දාන්න මේ chart එකට වෙනම ලකුණු හම්බ වෙනවා. ඊට තමයි ආරම්භ මිස්ස කරේ මෙච්චරයි. ඊට පස්සේ මිස්ස කරේ මෙච්චරයි. ඊට පස්සේ ප්‍රතික්‍රියා කරපුවා සෑදුන. නැත්නම් මවුල වෙනස කියලා ලිව්වත් අවුලක් නෑ. දැන් අලුත් සිලබස් එක තමයි ලියන්නේ මවුල වෙනස. නැත්නම් මේක නම් ප්‍රතික්‍රියා කරනවා මේ කට්ටිය හැදෙනවා. මේ කට්ටිය ප්‍රතික්‍රියා කළ ඉතුරු ටික සමතුලිත වෙනවා මේ කට්ටියගේ හැදිච්ච ටික සමතුලිත වෙනවා. ඔක තමයි මේ chart එකේ යන්නේ. එතකොට දැන් මෙතන ගත්තොත් එහෙම එනම් ප්‍රතික්‍රියා කරපු මවුල සංඛ්‍යාව අපි දන්නවද? ඒක දන්නවනේ. අවුලක් නෑ. එක කාබන් මොනොක්සයිඩ් මවුල සංඛ්‍යාව කෙලින්ම කියන්න පුළුවන්. අපිට ඒක දන්නේ නෑ මේක. එතකොට ප්‍රතික්‍රියා කරපු මවුල් නැත්නම් මවුල වෙනස කියලා ගත්තත් අවුලක් නෑ. ප්‍රතික්‍රියා කරපු මවුල සංඛ්‍යාව අපි මෙතන 0.2යි මිස් කරපු ටික ප්‍රතික්‍රියා කරපු මවුල සංඛ්‍යාව දන්නේ නෑ. හැබැයි සමතුලිත ටික ඉතිරි ටික තමයි සමතුලිත වෙන්නේ. මේ කට්ටිය හැදිච්ච මේ කට්ටිය ඉතිරි සමතුලිත මවුල සංඛ්‍යාව දන්නවද නේද කැල්සියම් ඔක්සයිඩ් වල. ඌ අපි ඉස්සෙල්ලා හොයාගත්තා. ඒක අපිට ආව 0.1යි කියලා. ඉස්සෙල්ලා අපි අර මේ හොයාගත්තේ ද්‍රාවණ 500 ඉතිරි වෙච්ච කැල්සියම් ඔක්සයිඩ් ටික තමයි අපි අනුමාපනය කළා හොයාගත්තේ 0.1යි කියලා ආවා අපිට. ඒතර එහෙනම් සමතුලිත ගාන දන්නවා. සමතුලිත ගාන මවුල සංඛ්‍යාව 0.1යි. නම් මෙතන මිස් කරලා තියෙන 0.2ක් ඉතිරිලා තියෙන 0.1ක් නැත්නම් සමතුලිත වෙලා තියෙනවා. එහෙනම් ප්‍රතික්‍රියා කරන්න ඕනේ මෙතන 0.1ක මවුල ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරන්න ඕනේ. ඒක හැදෙන්න ඕනේ නම් කැල්සියම් කාබනේට් කොච්චරද? 0.1ක්. ඒක හැදිච්ච ටික තමයි යාගේ සමතුලිත වෙන්නේ. හැදිච්ච ටික ඊළඟ ප්‍රතික්‍රියාවකටත් භාජනය වෙලා තමයි සමතුලිත වෙන්නේ. දැන් ඊළඟ ප්‍රතික්‍රියාවටත් මෙයා භාජනය වෙනවානේ. මේ ප්‍රතික්‍රියාවෙන් හැදින්නේ. පළවෙනි ප්‍රතික්‍රියාවෙන් හැදෙන්නේ 0.1යි. මෙයා ඉතින් ආයේ වෙන ප්‍රතික්‍රියාවකට යන්නේ නැති ඉඳී හැදිච්ච ටිකේ ආයේ සමතුලිත මවුල සංඛ්‍යාව කියන්නේ 0.1ක් වෙනවා. මවුල ප්‍රමාණය. එතකොට එයාගේ මවුල ප්‍රමාණය දන්නවා අපිට. එයාගේ මවුල ප්‍රමාණය දන්නවා නම් අපිට එයාගේ ආංශික පීඩනය හොයාගන්න පුළුවන්ද බැරිද? මවුල ප්‍රමාණය දන්නවනම් එයාගේ මවුල ප්‍රමාණය දැනගත්තොත් එහෙම එයාගේ මවුල ප්‍රමාණය දන්නවා නම් එයාගේ ආංශික පීඩනය හොයාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි? අර සමතුලිත අවස්ථාවට ආපහු මේ කාබන් ඉස්සලා මුළු මිශ්‍රණය සඳහා PV සමාන NR දැම්මේ. දැන් දානවා කාබන් මොනොක්සයිඩ් සඳහා PV සමාන NR. ඒතර කාබන් මොනොක්සයිඩ් සඳහා PV සමාන NR දැම්මොත් එහෙම PV සමානයි N වාරයක් RT. එතකොට පීඩනයේ ආංශික පීඩනය මට දැන් හොයාගන්න ඕනේ ආංශික පීඩනය. වාරයක් පරිමාව කියලා කියන අර ගානමනේ 0.8යි 3යි 1යි 4මනේ. ඊට පස්සේ ළඟට 0.8යි 3යි 1යි 4ක් වෙනවා. ඊට පස්සේ ඊළඟට PV වැඩි කිරීම 10න් 3යි ඝන මීටර කරගන්න. සමානයි n කියලා කියන්නේ 0.0 දැන් මවුල සංඛ්‍යාව 0.1ක් වෙනවා. RT කියන්නේ 8.3යි 1යි 4යි. ඒක ආදේශ කරගන්න. උෂ්ණත්වය කියලා කියන්නේ 1200ක් වෙනවා. 1200ක් වෙනවා. දැන් මේක සුළු කරලා පුළුවන් අපිට කාබන් මොනොක්සයිඩ් ලාංශික පීඩනය ওই විදිහට හොයාගන්න. ඒතර කාබන් මොනොක්සයිඩ් ලාංශික පීඩනය හොයාගත්තොත් එහෙම එනවා. මේක සුළු කරගත්තොත් එහෙමයි මෙතනින් 8.3යි 1යි 0.8යි 3යි 1යි 4ට මෙතනින් 8.3යි 1යි 4 කැපිලා යනවා. 0.1යි නම් මෙතන 10^4ක් වෙනවා. 8.3යි 1යි නම් 10^4යි. එතකොට මේකට මේ කැපිලා ගියා. ඒතර පීඩනය එනවා. එතනින් එනවා 120යි මෙතන 10^4යි 10^4 එහා පැත්තට ගියාම 10^4ක් වෙනවා උල්ටාව පැස්කල්. එතකොට 1.2 වැඩි කිරීම 10^6යි පැස්කල් කියලා අපිට එනවා කාබන් මොනොක්සයිඩ් වල ආංශික පීඩනය. ඔය තමයි අපිට එන්නේ කාබන් මොනොක්සයිඩ් වල ආංශික පීඩනය. එතකොට 1.2 වැඩි කිරීම 10^6යි පැස්කල්. කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ගෑස් වල ආංශික පීඩනය කියලා කියන්නේ. එතකොට එන අර මුළු පීඩනය අපිට ආවා. මුළු පීඩනෙන් දෙන්න විතරයි මුළු පීඩනය
මුළු පීඩනයේ කට්ටිය අපිට දීලා තියෙන සමතුලිතතාවය 1.8 වැඩි කිරීම 10/6යි කියලා පැස්කල්. දැන් මෙතනින් අපිට ආවා කාබන් මොනොක්සයිඩ් ලාංශික පීඩනය ආවා 1.2යි. ඒතර 1.8න් 1.8න් අඩු කළ දානවා 1. එතනින් අපිට ආපු ගාන 1.2යි. 1.2යි වැඩි කිරීම 10/6යි පැස්කල්. අඩු කරවුත් එහෙම අපිට එනවා 0.6යි 0.6යි කාබන් ඩයොක්සයිඩ් ලාංශික පීඩනය 0.6යි වැඩි කිරීම 10/6යි පැස්කල් වෙනවා. ඔය තමයි කාබන් ඩයොක්සයිඩ්. සුසු කියලා හරිනේ. මෙතන 0.6ක් වැඩි කිරීම 10/6යි පැස්කල් කියලා එනවා කාබන් ඩයොක්සයිඩ් ලාංශික පීඩනය. ඒතර ඒක හොයන්න කියලා අපිට තියෙනවා. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් දී ආංශික පීඩන ගණනය කරන්න. ඊළඟට කියන අවසාන වශයෙන් මේකට මේ කඩලා දීලා තියෙන සමතුලිත අවස්ථාවේ KP1 සහ KP2 ගණනය කරන්න. ඒතර KP1 කියලා කිව්වේ පළවෙනි සමතුලිතයට අදාළ මොකද්ද? කැල්සියම් ඔක්සලේට් ඝනය තාපයෝජන කැල්සියම් කාබනේට් S ඝනය ප්ලස් කාබන් මොනොක්සයිඩ්. මේකට අදාළව KP1 කාබන් මොනොක්සයිඩ් මේක KP1 වෙනවා. කැල්සියම් කාබනේට් S ඝනයක් තාපයෝජනවා කැල්සියම් ඔක්සයිඩ් ප්ලස් කාබන් ඩයොක්සයිඩ්. එතකොට මේකට අදාළව KP2 වෙනවා සමතුලිතතා නියතය. ඒතර අපි දන්නවා දැන් මේකට පළවෙනි අවස්ථාවටද KP පළවෙනි අවස්ථාවට අදාළව පළවෙනි සමතුලිතයට අදාළව අපි ලිව්වොත් එහෙනම් මේකේ සමතුලිතතා නියතය එතකොට යන් ඉන්නේ අපිට කොහොමද එන්නේ? පළවෙනි එකට අදාළ වෙනවා KP1 කියලා කියන්නේ KP1 සමානයි ලිව්වොත් එහෙම මොකක්ද දෙන්නේ තුනේ මේ සමතුලිතතාවය දාලා ලියන්න වෙන්නේ. එහෙම ලිව්වොත් එහෙම එනවා. කාගේද කාබන් මොනොක්සයිඩ් වල ආංශික පළවල ආංශික පීඩන කාබන් මොනොක්සයිඩ් වල ආංශික පීඩනයේ වාරයක් කැල්සියම් කාබනේට් වල ආංශික පීඩනයේ වාරයක් බෙදීම මේක ගෑස් එකක් මේක S ඝනයක් වාරයක් කැල්සියම් ඔක්සලේට් C2O4 වල ආංශික පීඩන. අපි දන්නවා මේ නියත උෂ්ණත්වයකදී මේ ඝනවල ආංශික පීඩන නියතයක් වෙනවා. එතකොට නියත උෂ්ණත්වයකදී ඝනවල ආංශික පීඩන නියතයක් වෙනවා. එහෙම වුණොත් එහෙම ඒ ටික අයින් කරලා KP එතකොට KP1 එක මේක එතකොට මේක මේ නියතත් එකතු වෙලානේ මේකේ ඉන්නේ. එතකොට KP එතකොට ඩෑෂ් කියලා නියතයක් තමයි මේකට එන්න ඕනි. නමුත් මේ ඩෑෂ් එකක් කතා කරන්නේ KP කියලාම තමයි. එතකොට KP1 සමානයි කාගේද කාබන් පළවෙනි සමතුලිත නියතයට අදාළ කාබන් මොනොක්සයිඩ් ගෑස් වල ආංශික පීඩනය KP1 ට සමානයි. එතකොට ඒක අපි ඉස්සෙල්ලා ගණනය කරලා ගත්තා. කාබන් මොනොක්සයිඩ් ආංශික පීඩනය කියලා කියන්නේ. එතකොට එනම් අපිට ආවා 1.2 වැඩි කිරීම 10/6යි. ඒතර ඒකයක් ඉදිරියට තියෙන්නේ පැස්කල් තමයි. ඊට පස්සේ ඊළඟට අපිට එනවා අපිට KP2 කියලා කියන්නේ. ඒතර එන ඊළඟ තමයි KP2 කියලා කියන්නේ. එහෙනම් මේ සමතුලිතයට අදාළ පීඩනය ඇසුරින් සමතුලිතතා නියතේ කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය වාරයක් කැල්සියම් ඔක්සයිඩ් ඝනයේ ආංශික පීඩනය බෙදීම කැල්සියම් කාබනේට් S ඝනයේ ආංශික. නමුත් අපි ආපහු තියෙන නියත උෂ්ණත්වයකදී ඝනයක ආංශික පීඩන නියතයක් වෙනවා. එතකොට ඒ නියතත් KP2 ඩෑෂ් වෙනවා. KP2 විදිහට කතා කරන්නේ ඒකම තමයි මේ ඝන සලකන්නේ. එතකොට KP2 සමානයි කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනයට. එතකොට එහෙම වුණොත් එහෙම අපි ගත්තා ඉස්සෙල්ලා කාබන් ඩයොක්සයිඩ් වල නම් එනවා අපිට 0.6ක්. 0.6 වැඩි කිරීම 10/6යි පැස්කල් වෙනවා. ඕක තමයි ඔකේ පළවෙනි කොටස දෙන්නේ. මේ පළවෙනි කොටස ඇත්තටම ලේසි. ඒකේ ලොකු දෙයක් නෑ. ඊළඟ බලමු අපි දෙවෙනි කොටස මොකද්ද කියන්නේ කියලා. දෙවෙනි කොටස තමයි දෙවෙනි කොටසේදී මේ කට්ටිය කරන්නේ මොකක්ද දන්නවද? දෙවෙනි කොටසේදී කරන්නේ අර සජල මේ නිකන් නිර්ජල එකන්නේ පළවෙනි කොටස පාවිච්චි කරේ. දෙවෙනි කොටසේ පාවිච්චි කරනවා සජල කැල්සියම් ඔක්සලේට් තමයි පාවිච්චි කරන්නේ. ඒතර වැඩි සංකීර්ණයි. දෙවෙනි කොටස තමයි ඇත්තටම මේකේ හොඳට කෙමිසි කැලලක් අහු වෙන්නේ මේකේ. දැන් බැලුවොත් එහෙම එතකොට එහෙනම් දෙවෙනි කොටසදී කියන්නේ මේකත් අපි පුළුවන් තරමක් කියවනින් ගමන් හොඳම වැඩි ප්‍රතික්‍රියා ටික ලියා ගන්න එක. මේ කියවනින් ගමන් රූපේ දත්ත ටික මාක් කරගන්න එක. ඉතින්ලා ආපහු මම මේකෙත් ප්‍රතික්‍රියා ටික ලියලා ඉන්න. ප්‍රතික්‍රියා ටික වෙන්නේ මෙහෙ තමයි එන්නේ. දැන් සජල කැල්සියම් කාබනේට් වල
සජල කැල්සියම් කාබනේට් ගත්තොත් එහෙම ජලාණු ඉස්සෙල්ලාම රත් කරනට අයින් වෙනවා. ඒතර සමතුලිතයක් නෙවෙයි තියෙන්නේ. පූර්ණ වශයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. කැල්සියම් ඔක්සලේට් සජල කැල්සියම් ඔක්සලේට් x මෙතන එකයි තියෙන්නේ එතන. මෙතන ඉතින් තියෙන x කියලා අපිට ගන්න බෑ. එකයි කියලා එකට කියලා තියෙනවා. සජල කැල්සියම් ඔක්සලේට් S ඝනයක් පූර්ණ ලෙස කැඩලා යනවා. ඔක වැදගත්. හරි. පූර්ණ ලෙස කැඩලා යනවා නම් අපිට මේ chart එක ගහින්න ඕනේ. මිශ්‍ර කරේ මෙච්චරයි ප්‍රතික්‍රියා කරේ මෙච්චරයි. එහෙම ගහන්න ඕනේ. කෙලින්ම ඉතින් ප්‍රතික්‍රියා කරපු ගාන තමයි හැදෙන්නේ. කියලා අපිට කෙලින්ම යන්න පුළුවන්. chart එක ගහින්න ඕනේ. ඒතකොට මෙතනින් කැල්සියම් ඔක්සලේට් වලින් මෙතනින් හැදෙනවා. එතකොට අපිට එන නිර්ජල කැල්සියම් ඔක්සලේට් C2O4 කැල්සියම් නිර්ජල කැල්සියම් ඔක්සලේට් S ඝනයක් ප්ලස් ජලය H2O ඕක හැදෙනවා. එයා ගෑස් එකක් තමයි අපිට මෙතනදී හම්බ වෙන්නේ. ඊළඟට හැදෙන කැල්සියම් ඔක්සලේට් අර දෙවෙනි පියවරේදී වගේ කැඩලා යනවා. කැල්සියම් ඔක්සලේට් S ඝනයක් එනම් තාප වියෝජනය වෙනත සමතුලිත මෙතන සමතුලිතයක් තියෙනවා. එතකොට එතන සමතුලිත වෙන්නේ එතකොට එන කැල්සියම් කාබනේට් S ඝනයක් ප්ලස් කාබන් මොනොක්සයිඩ් ගෑස් එකක් වෙනවා. ඊට පස්සේ ඊළඟට හැදිච්ච කැල්සියම් කාබනේට් ආපෝ වියෝජන කැල්සියම් කාබනේට් S ඝනයක් සමතුලිතයි කැල්සියම් ඔක්සයිඩ් ප්ලස් කාබන් ඩයොක්සයිඩ් ගෑස් එකක් වෙනවා. මෙතන S ඝනයක් වෙනවා විදිහට. මේකට තව වැඩක් වෙනවා. දැන් අපි දන්නවා දැන් මෙතනදී පළවෙනිම ජල වාෂ්ප හැදුනානේ. ඒ ජල හැදිච්ච හිමාලයත් එක්ක මේ හැදිච්ච කාබන් දෙවෙනි මේ කැල්සියම් ඔක්සලේට් තාපීජන කාබන් මොනොක්සයිඩ් ආපහු ප්‍රතික්‍රියා කරනවා. එතන සමතුලිතයක් තියෙනවා. එතකොට දැන් පොඩ්ඩක් තේරෙන්න වැඩි සංකීර්ණයි කියලා. H2O gas plus carbon monoxide gas සමතුලිතයි H2 මේකෙන් හැදෙනවා ඊට පස්සේ H2 gas plus carbon dioxide gas. ඔහොම තමයි එතනදී යන්නේ. දැන් බලමු මේ කට්ටිය දැන් ඔන්න ප්‍රතික්‍රියා ටික ඔය විදිහට තමයි සජල කැල්සියම් ඔක්සලේට් නම් පාවිච්චි කරන්නේ. ඒතර වැඩි සංකීර්ණ. බලමු මේ කට්ටිය මොකද්ද කියන්නේ කියලා. දැන් කියනවා එතකොට දැන් අර භාජනෙම යොදා ගන්න මේ තියෙන්නේ. එතකොට ඉහත භාජනයේටම නැවත සජල කැල්සියම් ඔක්සලේට් 29.2ක්ලු. මේකත් අර විදියමයි ගාන කියවනින් ගමන් දත් එක මාක් දත්තරික රූපික මාක් කරගන්න. එහෙමොත් වැඩි ලීසි. දැන් මෙතන මේ කට්ටිය කියන විතර සජල කැල්සියම් ඔක්සලේට්ලු. සජල කැල්සියම් ඔක්සලේට්. සජල කැල්සියම් ඔක්සලේට් වලින් 29.2 29.2යි ග්‍රෑමයක්ලු 29.2ක් තැම්පත් කර 29.2ක් තැම්පත් කර ඉහත ආකාරයට බඳුණු තුල වාතය ඉවත් කරන මේ වාතය ඉවත් ඇතුළේ තියෙන වාතය ටික අයින් කරලා 1200 දක්වා රත් කරනවා. දැන් අරකේ උෂ්ණත්වය කොච්චරද? අතනදී 1200 රත් කරාවි. ඔන්න ඕක වැදගත් හරි. මෙතන වැදගත්කම වලට තේරෙයි. දැන් ඕක වැදගත්. ඕක නැතිවම ගාන හදා ගන්න බෑ. හරි මෙතනත් 1200 දක්වාම රත් කරනවලු. 1200යි කෙල්ලින් දක්වා රත් කරනවලු. 1200 දක්වා රත් කර සමතුලිතතාවයට ඉඩ හරින ලදී. එවිට පද්ධතිය තුල පීඩනය. දැන් සමතුලිත අවස්ථාවේදී නැවත කට්ටිය පීඩනය කියනවා අපිට 4.2 වැඩි කිරීම 10.6යි පැස්කල් විය. ඊට පස්සේ ආයෙත් කරන්නේ මොකද්ද? ඒ කරාමේ විවෘත කර වායු පිටවීමට ඉඩ හැර සනිකව කාමර උෂ්ණත්වය දක්වා සිසිලීමට ඉඩ හරිනවලු. දැන් සමතුලිත වුණාට පස්සේ සමතුලිත මිශ්‍රණයේ දැන් මොනවද ඉන්නේ? දැන් මෙයා පූර්ණ සිද්ධ වෙන්නේ. වායු කලාපයේ තුරු ජල වාෂ්ප මෙතනින් එනවා. ඒතර මේ කට්ටිය සමතුලිත වුණාගේ කැල්සියම් ඔක්සලේට් ආපහු ඉන්න ඕනි. සමතුලිත අවස්ථාවේ කැල්සියම් ඔක්සලේට් ඉන්නවා, කැල්සියම් කාබනේට් ඉන්නවා, කාබන් ඩයොක්සයිඩ් උත් ඉන්නවා. කැල්සියම් කාබනේට්, කැල්සියම් ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් මේක තමයි ඉන්නේ. ඊට අමතරව හයිඩ්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ් වායු කලාපේ ඉන්නවා. ඒත් ඝන කලාපෙට එන්නේ අපිට ඝන කලාපේ ඉන්නවා කැල්සියම් ඔක්සලේට්, කැල්සියම් කාබනේට් සහ කැල්සියම් ඔක්සයිඩ්. වායු කලාපේද? වායු කලාපේ වායු ලොට්ටක් තියෙනවාද? මොනවද තියෙන්නේ? ජල වාෂ්ප ඉන්නවා. හැබැයි මෙතනින් හැදෙන ජල වාෂ්ප ඉන්නවා. ඉන්න ටික බලමුකෝ අපි මේ තියෙන ප්‍රමාණයක් නෙවෙයි. මෙතනින් හැදිච්ච ටික මෙතනින් ප්‍රතික්‍රියාවට භාජනය වෙලා ඉතිරි ටික තමයි මෙතන සමතුලිත වෙන්නේ. කොහොම හරි ජල වාෂ්ප ඉන්නවා. ජල වාෂ්ප ඉන්නවා වායු කලාපේ.
ඝන කලාපේ කැල්සියම් ඔක්සලේට්, කැල්සියම් කාබනේට් සහ කැල්සියම් ඔක්සයිඩ් විතරයි ඝන කලාපේ. කැල්සියම් වායු කලාපේ ඉන්නවා. මෙතනින් අපිට සමතුලිත මේකේ මේ සමතුලිත මේකෙන් හැදිලා මෙතනින් ප්‍රතික්‍රියාවට භාජන ඉතිරි ටික සමතුලිතලා ඉන්නවා. ඊට පස්සේ ඊළඟට කාබන් මොනොක්සයිඩ් ඉන්නවා. මේකෙන් හැදිච්ච කාබන් මොනොක්සයිඩ් ඉන්නවා. ඊට පස්සේ ඊළඟට ඉන්නවා මේ දෙකෙන්ම හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් ඉන්නවා. කාබන් ඩයොක්සයිඩ් ඉන්නවා. ඊට අමතරව ඉන්නවා හයිඩ්‍රජන් වායු. මේ ප්‍රතික්‍රියාවෙන් හැදිච්ච හයිඩ්‍රජන් වායු තියෙනවා. ඒතර වායු වර්ග 4ක් මේක ඇතුලේ තියෙනවා. මේ විදිහට තමයි මේක හැදෙන්නේ. හරිද? ඝන කලාපයේ අර කට්ටිය තමයි ඉන්නේ. දැන් අර විදිහටම මේ කට්ටිය කියන්නේ එතකොට එන ওই විදිහට සමතුලිත වීමට ඉඩ හැරලා ඒ තාකට බඳුන තුල අඩංගු දෑ HNO3 තුල දිය කරනවලු. මේක HNO3 මේ ඝන කලාපයේ තිබ්බ ටික HNO3 අම්ලය දිය කර ගන්නවා. HNO3 අම්ලය කලින් වගේම HNO3 අම්ලය දිය කරලා ඉවරලා 500ක ද්‍රාවණයක් හදාගෙන ඒ 500න් 25ක් ආපහු ගන්නවලු. 25ක් කරන් ආපහු පර්මැංගනේට් එක අනුමාපනය කරනවලු. ඒ අනුමාපනය කරාට පස්සේ වැය වෙච්ච පරිමාව 0.1කින් 25කුලු. 0.1යි වැඩි කිරීම 10 3යි 25ක් වැය වෙලා තියෙන්නේ. දැන් අපි තුන්වෙනි පාඩමේ ගණන් හඳුනනටත් ඕමනේ අපි හැදුවේ. මාධ්‍ය මොනවාද තියෙන්නේ? කොහෙන්ද ආවේ? කාත් එක්ක කවුද ප්‍රතික්‍රියා කරන්නේ? මේක මොනවයි ප්‍රතික්‍රියාවක්ද? රෙඩොක්ස්ද, අම්ල බස්මද, අවක්ෂේපණයක්ද එහෙම කියන එක. දැන් මෙතන මේ මාධ්‍ය මොනවද තියෙන්නේ? දැන් සමතුලිත මිශ්‍රණය. ඒතර දැනගන්න ඕනේ සමතුලිත මිශ්‍රණයෙන් තමයි මේ කට්ටිය ගන්න. සමතුලිත අවස්ථාවේ මේක ඔක්කොම ඉන්නවා. ඒතර කැල්සියම් කාබනේට් HNO3 දී කියලා ඉවරලා කාබන් ඩයොක්සයිඩ් පිටිගල කැල්සියම් 2+ අයන එනවනේ. කැල්සියම් ඔක්සයිඩ් උත් ඒ විදිහමනේ. කැල්සියම් දෙකෙන්ම ආපු කැල්සියම් අයන තියෙනවානේ. මාධ්‍ය තියෙනව මොනවද කියලා හිතවුත් එහෙම. ඊට අමතරව කැල්සියම් ඔක්සයිඩ් දී වුණොත් එහෙම මෙතනින් එනවා ඔක්සලේට් අයන. ඒ මොන ඔක්සලේට්ද? දැන් ආපහු සමතුලිත මිශ්‍රණය. සමතුලිත ටිකද, මිශ්‍ර ටිකද, මිශ්‍ර කරපු ටිකද, නැත්නම් ප්‍රතික්‍රියා කරපු ටික. නෑ සමතුලිත මිශ්‍රණයෙන් ගන්න. එහෙනම් සමතුලිත කැල්සියම් ඔක්සලේට් ටික තමයි එන්නේ. ඔක්සලේට් ටික තමයි මෙතෙන් එන්නේ. C2O4 2- ටික. ඒතර මෙතන තියෙනවා ඔක්සලේට් අයන. ඔක්සලේට් අයන තියෙනවා කැල්සියම් 2+ අයන තියෙනවා. මෙතනත් ආපහු ප්‍රතික්‍රියා කරන ඩොක්ස් ප්‍රතික්‍රියාව අර විදිහමයි ප්‍රතික්‍රියාව. C2O4 2- තියෙන යත් එක තමයි පර්මැංගනේට් ප්‍රතික්‍රියා කරන්නේ. ඔක තන්දර ටික හරි එතකොට. දැන් මේතර මේකෙත් බලමු මොනවද පස්සේ අහන්නේ කියලා. මෙතන එතකොට දැන් මේකේ පළවෙනි කොටස දෙනවා. මේ අනිත් එක කියන මෙන්න මේ කට්ටියට අදාළව දැන් මේ සමතුලිතතා නියත ටික මෙන්න මේ සමතුලිතතාවයන්ට අදාළව සමතුලිතතා නියත ටික මේකේ අර විදියමයි KP1 කියලා ගන්න කියලා කියනවා. මේක KP2 කියලා කියනවා. මේ සමතුලිතතාවයට අදාළව සමතුලිතතා නියතේ KP3 කියලා කියනවා. KP3 කියලා කියනවා. දැන් මේකෙත් අර පියවර කඩලා තියෙන්නේ ලේසි වෙන්න වැඩි. දැන් මෙන්න මේක ඉස්සල්ලාම බලන්න ඕනේ සමතුලිත පද්ධතියේ දැන් අපෙන් අහනවා සමතුලිත පද්ධතියේ කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩන ගණනය කරන්න කියලා. කාබන් මොනොක්සයිඩ් සහ කාබන් සමතුලිත පද්ධතියේ කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩන ගණනය කරන්න. ඒක කොහොමද කරන්නේ අපි? දැන් මෙතනදී කොහොමද ඒක කරන්නේ? දැන් මෙතන තියෙන දැන් හිතන්න දැන් වායු කලාපයේ තියෙන කවුරුද? ජලයේ ඉන්නවා, කාබන් මොනොක්සයිඩ් ඉන්නවා, කාබන් ඩයොක්සයිඩ් ඉන්නවා, H2 ඉන්නවා. දැන් මේ සමස්ත පද්ධතිය PV සමානයි උෂ්ණත්වය දන්නවා, පරිමාව දන්නවා. PV සමාන එන්නට තමයි මේක ඔක්කොගේ මෝල් සංඛ්‍යාව හොයාගත්තා. දැන් අපෙන් අහන්නේ සමතුලිත අවස්ථාවේදී මේක ඔක්කොම සමතුලිත අවස්ථාවේ තියෙන මේ ඔක්කොගෙම මුළු පීඩනය හොයාගන්න පුළුවන්. දැන් මෙතන අපි අහන්නේ කාබන් මොනොක්සයිඩ් සහ ඉස්සලාම අහන්නේ කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සමතුලිත ටික. කොහොමද ඒක හොයන්නේ? අපිට යන්න පුළුවන් දැන් මේ කට්ටියගේ මවුල් සංඛ්‍යාව මෙයාගේ මවුල් සංඛ්‍යාව අපිට ඕන නම් මිශ්‍ර කරපු මෙතික දෙන්න ආරම්භක මවුල් සංඛ්‍යාව මෙයාගේ මවුල් දන්නවා 29.2යි ඒක 246න් බෙදලා ඉවරලා බෙදාවුත් එහෙම වලට ආපහු මවුල් දෙකක් තමයි මිශ්‍ර කරලා තියෙන්නේ කියලා 246යි නේ සජල 18ක් එකතු වෙන්න ඕනි අර කියපු ගානට බලන්න මේ මවුල් ස්කන්ධ හැටි කියලා කුමාරි විතර 0.3 දෙකක් එනවා සජලේ කියන 18ක් එකතු මේකට එකතු වෙන්න ඕනි 200 මෞලික ස්කන්ධය සැලකී කීයද අපිට දීලා තිබ්බේ සජල එකේ 18ක් අරකට එකතු කරා නම් හරි 228යි 18ක් කියලා කියන ඔය ගාන කෙනෙක් 246ක් කෙනෙක් හරි 0.2ක් එතකොට ඉන්නේ 0.2ක් මෞල ගාන එනවා
දැන් ඒකෙන් මේක හැදෙන්නේ කොච්චරද උනේ? මේක පූර්ණ සිද්ධ වෙනවා අපිට chart ගහ ගහින්න ඕනේ මිස් කරේ මෙච්චරයි ප්‍රතික්‍රියා කරේ මෙච්චරයි සමුද්‍ර ගන්න මෙච්චරයි chart ගහ ගහින්න ඕනේ. ඒතර කෙලිම කියන්න පුළුවන් මේකේ උඩ 0.2ක් තමයි හැදෙන්නේ. ජල වාෂ්පත් 0.2ක් හැදෙන්නේ. ඒකේ ඕනනම් මවුල් සංඛ්‍යාවක් නම් දන්නවා. අනේ ඒත් නෑනේ. දැන් මෙතන එතකොට දැන් මෙතන හැදිච්ච ටික මේ ප්‍රතික්‍රියාවටත් භාජනය වෙනවනේ. ඒකවල ඉතුරු ටිකනේ සමතුලිත වෙන්නේ. ඒතර සමතුලිත අවස්ථාවේ ජල වාෂ්ප ටික හොයාගන්න බෑ. දැන් මේ පැත්තේ හැබැයි මෙතන හැදිච්ච ටික මේ හැදුනාට පස්සේ තමයි මෙතන ප්‍රතික්‍රියාවට භාජනය වෙන්නේ. හැදුන ටික දන්නවා. හැදුන ටික මෙතන හැදුන ටික 0.2යි කියලා මේකේ අසුරින් කියන්න පුළුවන්. කාබන් මොනොක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් තමයි යහන්නේ. ඒතර කාබන් ඩයොක්සයිඩ් කියන්නේ මෙතනදී කාබන් ඩයොක්සයිඩ් මෙතනදීත් හැදෙනවා මෙතනදීත් හැදෙනවා. මේක කොහොමද කරන්නේ? කොහොමද මේක හොයන්නේ? මේක හොයන්න ඉතින් වෙන ක්‍රමයක් නෑ. එකම ක්‍රමය තමයි මෙන්න මේ කතන්දරේ. මොකද්ද? උෂ්ණත්වයේ වෙනසක් නැත්තම් මේ KP1 KP2 වෙනස් වෙනවද? මේ සමුත්ථානිතයට අදාළව. මේ සමතුලිතයට අදාළව KP1 KP2 සමුත්ථානිත වෙනස් වෙන්නේ නෑනේ. ඒතර සමතුලිතතා නියත වෙනස් වෙන්නේ නැත්තම් හරිද? සමතුලිතතා නියත වෙනස් වෙන්නේ නැත්තම් දැන් KP1 කියලා කිව්වේ කාබන් මේ පළවෙනි සමුත්ථානිතයට අදාළ කාබන් මොනොක්සයිඩ් වල ආංශික පීඩනයනේ. එහෙනම් KP වෙනස් වෙන්නේ නැත්තම් මෙයාගේ ආංශික පීඩනය වෙනස් වෙන්න විදියකුත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ උඩ එන? කාබන් ඩයොක්සයිඩ් වල KP2 කියලා ගත්තොත් KP2 කියලා කිව්වේ කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය. එහෙනම් KP2 වෙනස් වෙන්න විදියකුත් නැහැ. ඒතර එහෙනම් මෙතනදී පේනවා කෙලින්ම ඕක ගන්න බැරුණු මෙතන යට ගාන හදාගෙන යන්න බෑ. ඒතර සමුත්ථාන නියතේ රඳා පවතින උෂ්ණත්වයක ලියන්න ඕනේ. ඒතර එනවා වාක්‍යයක් ලියන සමුත්ථාන නියතේ රඳා පවතින්නේ උෂ්ණත්වය මත පමණයි. මේ අවස්ථාවේදී උෂ්ණත්වය සමානින්ද සමුත්ථාන නියත දෙක වෙනස් වෙන්නේ නැහැ. ඒ අනුව තමයි කියන්නේ. ඒතර එන කාබන් මොනොක්සයිඩ් වල ආංශික පීඩනය අර ගානක්මයි අපිට එන්නේ. ඉස්සලා ආපු ගානක් කියද්ද අපිට ආවේ කාබන් මොනොක්සයිඩ් වල අපිට ආවා 1.2 වැඩි කිරීම 16ක් නේ. 1.2 වැඩි කිරීම 16යි පැස්කල්. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය අපිට ආවා කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය අපිට ආවා අන්තිමේට 0.6ක් වැඩි කිරීම 16යි. 0.6ක් වැඩි කිරීම 10 6යි පැස්කල්. ওই දෙක මුල්ලගේම තමයි තියෙන්න ඕනේ. වෙනසක් වෙන්න විදියක් නැහැ. ඒ වෙනස් වෙන්න බැරි අර උෂ්ණත්වය වෙනස් නැත්නම් KP2 වෙනස් වෙන්න බැරි හින්දා. ඒකට ඒක හරිනේ. ඕක තමයි පළවෙනි කොටසක් අහන්නේ. කොටසත් ඉතින්දී විදිහට අහන්නේ ඒ කොටස තමයි අහන්නේ. මේ ඊට පස්සේ ඊළඟ දෙවෙනි කොටස අහන්න. දෙවෙනි කොටස කියනවා මෙම සමතුලිත පද්ධතියේ වියෝජනීය නොවූ කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණය හොයන්න කියලා කියනවා. දැන් ආපහු අපි දන්නවා දැන් මෙතන දැන් 1200 රත් කළ සමතුලිත වුණාට පස්සේ ඒ මිශ්‍රයෙන් තමයි මේ HNO3 අරන් අනුමාපනයක් කරන්නේ. අනුමාපනය කරලා අපි ඉස්සෙල්ලා අර ප්‍රතික්‍රියා ලියපු විදිහටම ඔයාලට මේක අනිත් පැත්තට හොයාගෙන යන්න පුළුවන්. එහෙම හෙව්වොත් එහෙම 25ක වෙලා 500ක හොයාගන්න 500ක තියනවා කියලා කියන සමතුලිත මිශ්‍රණයේ කැල්සියම් ඔක්සයිඩ් ටික. සමතුලිත මිශ්‍රණයේ කැල්සියම් ඔක්සයිඩ් ටික ඔයාලට එනවා. අර විදිහට හෙව්වොත් එහෙම එයි. ඔයාලා බලන්න මේ ගාන හරියද දන්නේ නැහැ. ඔයාලා බලන්න හෙව්වොත් එහෙම එයි. වියෝජනීය නොවූ කැල්සියම් ඔක්සලේට් ටික එනවා. කැල්සියම් ඔක්සයිඩ් මවුල් සංඛ්‍යාවට එනවා 75 වැඩි කිරීම 10/3යි මවුල් කියලා. මේක හෙව්වොත් හොයලා බලන්න ඒක හොයන්න පුළුවන්. අර විදිහට හොයන්නේ. අපි ඉස්සෙල්ලා එක එකක් කරවන්නේ. මේකේ හොයාගෙන අනුමාපන ප්‍රතික්‍රියාව අපි ඉස්සෙල්ලා ලිව්වා. එතනින් ඔක්සයිඩ් හොයන්න පුළුවන්. මෙතන ඔක්සයිඩ් හොයන්න පුළුවන්. ඔක්සයිඩ් මවුල් සංඛ්‍යාව කැල්සියම් ඔක්සයිඩ් මවුල් සංඛ්‍යාව සමානයි. ඊළඟට පද්ධතිය H2 හා I2 වල ආංශික පීඩන ගණනය කරන්න කියලා කියනවා. H2O සහ පද්ධතිය H2O සහ H2O ගෑස් සහ H2 වල ආංශික පීඩන ගණනය කරන්න කියලා කියන්නේ. දැන් ඒක කොහොමද කරන්නේ අපි? හරිද? දැන් අපි දන්නවා දැන් මෙතන කවුරුද ඉන්නේ? H2O ඉන්නවා. ඊට පස්සේ කාබන් මොනොක්සයිඩ් ඉන්නවා, කාබන් ඩයොක්සයිඩ් ඉන්නවා, ආයේ H2 තියෙනවා. දැන් අපි දෙන්නෙක්ගේ ආංශික පීඩන දන්නවා. මොකද්ද? කාබන් මොනොක්සයිඩ් වල ආංශික පීඩනය, කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය දන්නවා. මේ දෙක දන්නවා. අපිට මේ දෙක එකතුවක් දාන්න. H2 සහ H2 වල ආංශික පීඩනය ගණනය කරන්න. ඊට පස්සේ කියනවා තෙවන අවස්ථාවේදී KP3 ගණනය කරන්න කියලා. ඒතර වෙන වෙනම තමයි අපෙන් අහන්නේ නේ. වෙන වෙනම අහන්නේ. ඒතර අපිට මේ දෙකේ එකතුවක් හොයාගන්න ඕන නම් පුළුවන්. මොකද්ද කරන්නේ? සමස්ත පීඩනය දැන් මේකට PV සමාන nRT දාලා සමස්ත මේ පීඩනය සමස්ත පීඩනය හොයාගෙන මේ දෙන්නගේ පීඩන අඩු කරවුවොත් එහෙම වෙනවා H2O සහ H2 වල ආංශික පීඩනය අපිට මේ දෙන්නගේ වෙන් කරලා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ඒක හොයාගෙන ඉමුකෝ. දැන් මේ දෙන්න වෙන් කර ගන්න කලින්. එතකොට
අපි දන්නවා දැන් එතකොට එහෙනම් පීඩනය ආංශික පීඩනය කාගේද H2O වල ඉස්සෙල්ලා අපි මුළු ආංශික පීඩනය හොයගමු මුළු එකේ පීඩනය මුළු පීඩනය හෙව්වොත් එහෙම සමතුලිත අවස්ථාවට අපි දානවා PV සමාන nRT PV සමාන nR RT දැම්මොත් එහෙම සමස්ත පීඩනයේ කට්ටිය අපිට දීලා තියෙනවා 4.2 වැඩි කිරීම 10.6යි 4.2 වැඩි කිරීම 10.6යි පැස්කල් කියලා දීලා තියෙනවා ඊළඟට දීලා තියෙනවා 4.2 වැඩි කිරීම 10.6යි පැස්කල් 4.2 වැඩි කිරීම 10.6 0.83 ඒක අර ගානමයි වෙනස් වෙන්නේ 0.8යි මේක ඒක ආදේශ කරන්න ඕනි 0.8යි 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 1යි 3යි 4යි 8යි 0.0 ඒක වෙනසක් ඉන්නේ අර ගේම් තමයි දීලා තිබුණේ ඔව් 8යි 3යි 1යි 4යි 0.8යි 3යි 1යි 4යි සමානයි n වාරයක් n එතකොට සමස්ත මවුල සංඛ්‍යාව අපි දන්නවද සමස්ත මවුල සංඛ්‍යාව අයිකම් හොයන්න පුළුවන් සමස්ත මවුල සංඛ්‍යාවනේ අනේ මෙහෙම කරන්න පුළුවන් නේ අපි ඊසොන් ඉන්නට දාලා මුළු පීඩනේ හොයන්න දෙන්නේ අපි මුළු පීඩනේ දන්නවනේ මුළු පීඩනේ දන්නවා අපිට ඕන මුළු පීඩනේ දන්නවා මුළු පීඩනේ කියලා කියන්නේ මේ හතර දෙනාගේම එකතුවනේ මේ හතර දෙනාගේ මේ දෙන්නගේ ආංශික පීඩන දන්නවනේ එහෙනම් මුළු පීඩනේ හොයන්න දෙයක් නැහැ දීලා තියෙන එකට හොයන්න දෙයක් නැහැ දීලා තියෙනවා මුළු පීඩනේ කට්ටිය දීලා තියෙන 4 සමතුලිත අවස්ථාවේ මුළු පීඩනේ 4.2 වැඩි කිරීම 10.6යි කියලා දීලා තියෙනවා එතකොට ඒකෙන් අඩු කරා නම් හරි මේ දෙන්නගේ කායිද කාබන් ඩයොක්සයිඩ් සහ මේ දෙන්නගේ ආංශික පීඩන අඩු කරවුවොත් එනවා මේ දෙන්නගේ ආංශික පීඩන එතකොට එහෙනම් H2O ගෑස් වල ආංශික පීඩනය plus pH2 වල ආංශික පීඩනය කියලා කියන්නේ සමස්ත පීඩනය දීලා තියෙනවා 4.2 වැඩි කිරීම 10.6යි පැස්කල් ඒකෙන් අඩු කරන්න ඕනි අර දෙන්නගේ එකතු අර දෙන්නගේ කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ඉස්සෙල්ලා ආපු සමස්ත ගාන නේද PV සමාන nRT දාලා ගත්ත ගාන නේද සමස්ත එකට PV සමාන nRT අපි දාලා ගත්තේ ඒ ගාන තමයි අපිට එන්නේ කීයක් විතර අපිට ආවා PV සමාන nRT දැම්මට පස්සේ අපිට ආවා समस्त मौल संख्या PV समान nRT अणु अने මේ ඉතල මවුල සංඛ්‍යාව වෙවි නැත්නම් ඉස්සලා පීඩනෙම තමයි ඉස්සලා ඒකට ආංශි පීඩන මේ 1.8 වැඩි කිරීම 10යි කියලා දීලා තිබුණා 1.8 වැඩි කිරීම 10ක් තමයි ඉස්සලා තිබුණේ මුළු ඉස්සලා එකේ ආංශික ඉස්සලා එකේ මුළු පීඩනය කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් වල ආංශික පීඩන වල එකතු එතකොට එනවා 1.8ක් වැඩි කිරීම 10.6යි පැස්කල් වෙනවා හරිද මේක සුළු කරවුත් එහෙම අපිට උත්තරයක් 4.1.8ක් අඩු කරාම එනවා 2.4යි 2.4 වැඩි කිරීම 10.6යි පැස්කල් වෙනවා ඔය තමයි කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩන දෙකේ එකතු අපිට වෙන වෙනම ඕනි දැන් Kp3 ගන්න Kp3 කියලා කියන්නේ මෙන්න මේ සමතුලිතතාවයට අදාළව තමයි Kp3 කියලා කියන්නේ දැන් ඔය දෙන වෙන් කරගන්නේ කොහොමද මෙතන තේරුම් ගන්න ඕනේ මේ සමතුලිතය ඇති වෙන ආකාරය සහ දැන් හිතන්න දැන් මේ තැන් දෙක තිබ්බට දැන් මෙතනින් දැන් මේ කාබන් මොකද ජල වාෂ්ප හැදෙනවා ජල වාෂ්ප හැදිලා මෙතනින් ප්‍රතික්‍රියාවට භාජනය වෙලා ඉතිරි ටික තමයි සමතුලිත වෙලා තියෙන්නේ. ඒතර මේ සමතුලිතතා මිශ්‍රණයට අදාළ H2O වල මවුල සංඛ්‍යාව කියන්නේ මේක නෙවෙයිනේ. මේ 0.2 නෙවෙයිනේ. ඒකෙන් යම් ප්‍රමාණයක් ප්‍රතික්‍රියාවට භාජනය වෙනවා. ඒක එක කතන්දරයක්. ආය අනිත් එක තමයි දැන් කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ මෙතනින් හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ඒ කියන්නේ එකම පද්ධතියනේ මේ. එකම පද්ධතිය ඇතුලේ තැන් දෙක මෙයා හිටියට මේ සමතුලිතතා දෙකක් නේ තියෙන්නේ. ඒ සමතුලිතතා දෙකටම පොදු වෙන කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩන කාබන් මොනොක්සයිඩ් වල ආංශික පීඩන එකමයි. ඒක වෙනස් නෙමෙයි දෙකටම අදාළ. එකම පද්ධතියනේ තියෙන්නේ. එකම පද්ධතිය. මේක පාස් පේපර් වල තියෙනවා බලන්න. එකම පද්ධතියනේ තියෙන්නේ. ඒතර එකම පද්ධතිය තියෙනකොට මේ සමතුලිතතා දෙකටම හේතු වෙන කාබන් මොනොක්සයිඩ් වල ආංශික පීඩනේ අර පෙර අගේමයි. එන සමතුලිත අවස්ථාවේ මෙයාගේ ආංශික පීඩනේ දන්නවා. මවුල් සංඛ්‍යාවක් ඕන නම් ඒක හොයාගන්න පුළුවන් පීසෝන ඉන්නට ඉදා. ඊට පස්සේ H2 කියලා කියන්නේ මෙතනින් හැදෙන ටික. මේකෙන් හැදෙන ටික වෙන කොහෙන්වත් ආවේ නැහැ H2 ගෑස්.
ඊට පස්සේ ඊළඟට කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ මේ එකම පද්ධතිය ආපහු කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් මේ සමුත්‍රා දෙකටම හේතු වෙන කාබන් මොනොක්සයිඩ් ලාංශි කාබන් ඩයොක්සයිඩ් ලාංශි පීන්නේ එකම අගයක් අර ඒ කියව පෙරාගේම තමයි තියෙන්නේ. හරිද? දැන් එතකොට දැන් මේ දෙන්න වෙන් අපිට පුළුවන් නේද chart එකකින් මේ දෙන්නගේ මවුල් සංඛ්‍යාව හොයාගත්තොත් එහෙම පුළුවන් අපිට සමතුලිත අවස්ථාවේදී මවුල් සංඛ්‍යාව හොයාගත්තොත් එහෙම මවුල් සංඛ්‍යාව හොයාගත්තොත් එහෙම පුළුවන් අපිට මෙයාගේ ආංශික පීඩන මේ දෙන්නගේ වෙන් කරලා ගන්න. දෙකේ එකතුව දන්නවා. එකෙක්ගේ හොයාගත්තොත් අනිත් එක්කෙනා හොයාගන්න පුළුවන්. දැන් ආපහු මොකද කරන්නේ? මේ සමතුලිතතාවයට ආපහු අර chart එක ගන්නවා. මිස්ස කෙරේ මෙච්චරයි. සෑදුනේ හෝ ප්‍රතික්‍රියා එහෙම නැත්නම් වෙනස. මවුල වෙනස. සහ සමතුලිත මෙච්චරයි කියලා ආපහු chart එක මෙන්න මේ අවස්ථාවට ගෙවුවා නම් එහෙම අපිට මේ දෙන්න වෙන් කරගන්න පුළුවන්. කොහොමද ගන්න උඩ එන? එහෙනම් H2O gas කියලා කියන අර උඩින් හැදිච්ච එක ඊට පස්සේ ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ ඊළඟට H2O gas කාබන් මොනොක්සයිඩ් gas එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරාට පස්සේ හැදෙනවා H2 gas plus කාබන් ඩයොක්සයිඩ් gas. එතකොට ආරම්භක අපි මවුල සංඛ්‍යාව ගත්තොත් මේ ඉස්සරහින් ඒක කරන දාන්න ඕනි. දැන් ආරම්භක මවුල ගත්තොත් එහෙම H2O දන්නවද? ඔව් H2O අප කියන්නේ ඒතර ආරම්භක මවුල කියලා කියන්නේ මෙතනින් ආපු ටික දශම දෙකක් එනවා. ඒකවල මේ ප්‍රතික්‍රියාවට භාජන වල ඉතුරු ටික තමයි සමතුලිත වෙන්නේ. එතකොට ආරම්භක මවුල සංඛ්‍යාව මේකට අදාළ වෙනවා අපිට 0.1 කියලා. 0.2ක් එනවා. 0.2ක් එනවා. අපි දන්නේ එතකොට කොච්චරක් මේකේ ප්‍රතික්‍රියා කරාද කියලා දන්නේ නැහැ. මේකේ කොච්චර ප්‍රතික්‍රියා කරාද කියලා අපි දන්නේ නැහැ. ඊළඟට අපිට කියන්න පුළුවන් H2O කාබන් මොනොක්සයිඩ් H2 මේ කට්ටිය ගත්තොත් එහෙම ආංශික දැන් මේ දෙන්නගේ සමතුලිත අවස්ථාවේ මවුල සංඛ්‍යාවත් අපි දන්නව නේද? කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ්. මේ මවුල සංඛ්‍යාව කියලා කියන්නේ ඉස්සෙල්ලා ආංශික පීඩනය වෙනස් වුණේ නැත්තම් ආංශික පීඩනය වෙනස් වුණෙත් නැහැ, පරිමාව වෙනස් වුණෙත් නැහැ, මවුල් සංඛ්‍යාව වෙනස් වුණෙත් නැත්තම් මේ මොකද මේ උෂ්ණත්වය වෙනස් වුණෙත් නැත්තම් මවුල් සංඛ්‍යාව වෙනස් වෙන්න ඉඩ නැහැ නේ. එහෙනම් සමතුලිත කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් වල මවුල් සංඛ්‍යාවත් පෙරාගයක්ම වෙන්න ඉබේ. එතකොට මෙතන එනම් මම ලියන්න විතර මවුල වෙනස හෝ ප්‍රතික්‍රියා කරපු සෑදුම ඊට පස්සේ සමතුලිත. ඔය chart එක තමයි ගහන්නේ. සමතුලිත මවුල ප්‍රමාණය. දැන් ඒ විදිහට ගත්තොත් එහෙම අපිට සමතුලිත මවුල සංඛ්‍යාව දැන් කාබන් මොනොක්සයිඩ් වල අර පෙරාගේමයි එන්නේ. අයි ආංශික පීඩන වෙනසක් නැහැ, පරිමාව වෙනසක් නැහැ, උෂ්ණත්ව වෙනසක් නැත්නම් මවුල සංඛ්‍යාව වෙනස් වෙන්න ඉඩකුත් නැහැ. ඒ අනුව කාබන් මොනොක්සයිඩ් මවුල සංඛ්‍යාව අපිට ඉස්සෙල්ලා ගණනය කළා අපි ඉස්සෙල්ලා ගත්තා කාබන් මොනොක්සයිඩ් මවුල කීයක් තියෙනවද කියලා. කාබන් මොනොක්සයිඩ් මවුල එන්න ඕනි 0.1. කාබන් මොනොක්සයිඩ් මවුල සමතුලිත මවුල සංඛ්‍යාව 0.1 වෙනවා. සමතුලිත මවුල සංඛ්‍යාව. මේකෙත් ඒ ගානම තමයි තියෙන්නේ. ආංශික පීඩන වෙනසක් නැහැ. 0.1යි සමතුලිත මවුල ගාන. හරිද? කාබන් ඩයොක්සයිඩ් උත් මවුල ගාන අර පෙර තිබ්බාගේමයි. ඒකේ අපිට කීයක් හොයනකොට ආවද? කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන. මුළු මවුල සංඛ්‍යාව අපි ප්‍රීවියස් සමාන NRT දාලා මුළු සංඛ්‍යාව 0.1.5 කියලා හොයාගත්තා. ඒකෙන් කාබන් මොනොක්සයිඩ් සහ ඉස්සල එකේ කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් විතරයින් තිබ්බේ. එතකොට කාබන් මුළු මවුල සංඛ්‍යාවෙන් කාබන් මොනොක්සයිඩ් තියෙනවා 0.1ක්. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ මේකෙන් 0.1ක් අඩු කරලා දාන්න ඕනේ. එතකොට කාබන් මොනොක්සයිඩ් මවුල සංඛ්‍යාව කාබන් ඩයොක්සයිඩ් මවුල සංඛ්‍යාව කියලා කියන්නේ 0.5න් අඩු කරවුවා 0.1ක් නේ. මේ මවුල් සංඛ්‍යාව අඩු කරොත් එනවා 0.5 මවුල් කියලා අපිට එනවා 0.5 මවුල් කියනවා කාබන් ඩයොක්සයිඩ් සමතුලිත ගාන. හරිද? සමතුලිත ගාන. මට දැන් දැනගන්න ඕනේ තව ඒකට එහෙනම් H2 සහ මේක හොයාගත්තොත් එහෙම මුළු පීඩනයෙන් අර මේ එකිනෙක හොයාගන්න පුළුවන් ආංශික පීඩන දාන්න. ඒතර මෙයාගේ සමතුලිත ගාන 0.5. ඒ කියන්නේ එතකොට එහෙනම් මේකෙන් ප්‍රතික්‍රියාවට භාජනය වෙලා මෙයාගේ හැදිලා ඉතුරු වෙච්ච ටිකද 0.5 කියන්නේ නෑ නේ. මෙතනින් විතරක් නෙවෙයි ඉන්නේ. මේ ප්‍රතික්‍රියාවෙන් විතරක් නෙවෙයි ඉන්නේ. මේ ප්‍රතික්‍රියාවෙන් විතරක් නෙවෙයි ඉන්නේ. එහෙම ආවනම් කියන්න පුළුවන් අපිට මේකෙන් එනම් හැදිච්ච ටික මෙච්චරයි. එහෙනම් මේකේ ප්‍රතික්‍රියා කරන ටික මෙච්චරයි කියලා ඉතිරි ටික හොයාගෙන ඉන්න ඔය ආංශික පීඩනයක් අපිට හොයාගන්න පුළුවන්. නමුත් මෙතනිමුත් වෙනවනේ කාබන් ඩයොක්සයිඩ්. මේ දෙකෙන්ම ඇවිල්ලා තියෙන සමතුලිත ටික තමයි මෙතන කියන්නේ. ඒත් අපිට එහාට මෙහාට යන්න බෑ කතන්දර වලට. එහෙනම් කොහොමද අපි මේක යන්නේ ඊටු ටික? එතකොට 0.5 මෙතන අපිට එනවා. හැබැයි මෙහෙම එකක් කියන්න පුළුවන්.
හැබැයි හැදිච්ච කාබන් මොනොක්සයිඩ් ටික මෙතනින් අපිට කියන්න පුළුවන් දෙ බැරිද හැදිච්ච කාබන් මොනොක්සයිඩ් ටික කොච්චරද කියලා. ආරම්භයේ ආපු ටික. ආරම්භයේ මෙතනින් එන්නේ. මෙතනින් ඇවිල්ලා පස්සේ මෙතෙන්ට ප්‍රතික්‍රියාවට භාජනය වෙනවා. ඒකවල සමතුලිත වෙනවා. හරිද? එතකොට ඉස්සෙල්ලා මේක වෙන්න එපා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේක වෙන්නේ නැතුව මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේකෙන් අපි දන්නවා මේකේ කැල්සියම් ඔක්සලේට් තියෙන ප්‍රමාණය 0.2ක් වෙනවා. 0.2කින් හරිද? 0.2කින් 0.2ක් වෙනවා. 0.2ක් තියෙනවා. ඒතර මේ 0.2කින් 0.2ක් තියෙනවා. ඒක ප්‍රතික්‍රියාවට භාජනය වෙලා ඉතිරි වෙච්ච ටිකත් අපි හොයාගත්තනේ. අනුමාපනය වෙලා ඉතිරි වෙච්ච 0.2ක් මෙතනින් ආවා. ඒකෙන් ඉතිරි වෙච්ච කැල්සියම් ඔක්සලේට් මවුල් ප්‍රමාණයත් අපි හොයාගත්තා. ඉතිරි වෙච්ච කැල්සියම් ඔක්සලේට් මවුල් ප්‍රමාණයත් හොයාගත්තා. ඒතර 0.2 කියන්නේ මෙතනින් ආපු ටික. එතකොට මම මෙතන වෙනම ලියන්න. ඒතර කැල්සියම් ඔක්සලේට් මෙහෙම නෙන්නේ කැල්සියම් ඔක්සලේට් අදාළ මෙහෙම මෙතන ලියන්න. කැල්සියම් ඔක්සලේට් සමතුලිතයයි කැල්සියම් කාබනේට් S ඝනයක් + කාබන් මොනොක්සයිඩ්. මේක S ඝනයක් වෙනවා. එතකොට මෙතනින් එනවා 0.2ක් ආරම්භක මවුල ප්‍රමාණය, මවුල වෙනස හෝ ප්‍රතික්‍රියා කරපු සෑදුණු ගාන, මවුල වෙනස ඊට පස්සේ සමතුලිත ගාන. ඒතර එහෙම නෙන්නේ මට කොහොම හරි මේ ගාන තමයි හොයාගන්න. 0.2ක් එනවා කැල්සියම් ඔක්සයිඩ් ආරම්භක ගාන. එතකොට කැල්සියම් අනුමාපනය කළා අපිට ආව සමතුලිත මවුල ගාන හොයාගන්න පුළුවන් වුණා. සමතුලිත කැල්සියම් ඔක්සලේට් මවුල ගාන කියලා කිව්වේ කැල්සියම් ඔක්සයිඩ් මවුල ගාන කිව්වේ 75 වැඩි කිරීම 10/3ක් ආවා. 75 වැඩි කිරීම 10/3 කියලා ආවා සමතුලිත ගාන. 75 වැඩි කිරීම 10/3යි සමතුලිත ගාන. ඔක්සයිඩ් මවුල සංඛ්‍යාව. එතකොට ඔන්න සමතුලිත කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ 0.0.0.75ක් වෙනවා. 75 වැඩි කිරීම 10/3 කියලා කියන්නේ 0.075යි සමතුලිත කැල්සියම් ඔක්සලේට් ගාන වෙනවා 0.075ක් වෙනවා. ඊළඟට දැන් ඉතුරු ටික තමයි දැන් මෙතන එන සමතුලිත ගාන හොයාගත්තා නම් එහෙම මිශ්‍ර කරපු ටිකෙන් සමතුලිතතාව තියෙනවා නම් මේ දෙකේ වෙනස තමයි නම් ප්‍රතික්‍රියා කරපු ගාන. මෙතන ප්‍රතික්‍රියා කරපු ගාන කියලා කියන්නේ. මෙතන ප්‍රතික්‍රියා කරපු ගාන. ඒ ගානෙන් අපිට පුළුවන් මේකෙන් මේක හැදෙනවනේ. මේකේ හැදිච්ච ගාන හොයාගන්න පුළුවන්. මෙතන සමතුලිතයට හේතු වෙන ගාන නෙවෙයි. මේකෙන් ඉස්සෙල්ලා හැදෙනවනේ හැදිච්ච ගාන. ඒ හැදිච්ච ගාන තමයි මෙතනදී සමතුලිත ගානකුත් නෙවෙයි එතන ඉන්නේ ඇත්තටම. මේ සමතුලිතයට හේතු වෙන ගාන නෙවෙයි මේකෙන් හැදිච්ච ගාන හොයාගන්න පුළුවන්. මෙතන එතකොට එන 0.2කින් මෙතන සමතුලිතතාවලගේ අගයක් නෙවෙයි එන්නේ මේකෙන් හැදිච්ච ටික. ඒකොල්ලන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. අන්තිමේ දශමික තමයි සමතුලිත වෙලා තියෙන්නේ. දශමික තමයි සමතුලිත වෙලා තියෙන්නේ. ඒතර මට ඕනේ දැන් මේකෙන් කොච්චර ප්‍රමාණයක් මේ ප්‍රතික්‍රියාවට භාජනය වුණාද කියලා දැනගන්න. දැන් එතකොට එහෙනම් 0.2යි 0.2කින් 0.075ක්. එතකොට 0.2කින් අඩු කරනවා 0.075 අඩු කරවුවොත් එහෙම උත්තරයක් එනවා 0.2කින් අඩු කරනවා 0.075. එතකොට එනවා 0.125 0.125. ඔන්න එච්චර ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරලා තියෙනවා. මෙයාගේ ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය. සමතුලිත ගාන මෙච්චර මිශ්‍ර කරේ. ප්‍රතික්‍රියා කරපු ගානට සමාන ගානක් කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. හරිද? 0.125 හැදෙනවා. හැබැයි අවසාන වශයෙන් සමතුලිත ගාන එහෙම නෙවෙයි මේක. හැදිච්ච ටික තමයි සමතුලිත වෙලා තියෙන්නේ. හැබැයි මෙතන එහෙම වෙන්නේ නැහැ. මේක ඊළඟ ප්‍රතික්‍රියාවට භාජනය වෙනවා. ඒකට එන 0.125 නේද? මෙන්න මේ ප්‍රතික්‍රියාවට ආරම්භක ටික. දැන් උඩ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලානේ මේක වෙන්නේ. ඒතර මේකට ආරම්භක එක වෙන්නේ 0.125ක් වෙනවා. 0.125ක් වෙනවා. 0.125ක් වෙනවා. මෙයාගේ මවුල ප්‍රමාණය. ඒතර දශම එකක් ඉතුරුලා තියෙනවා නම් එහෙනම් ඉතිරි ප්‍රතික්‍රියා කරපු ගාන කොච්චරද? 0.02ක් වෙනවා ප්‍රතික්‍රියා කරපු ගාන. එකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරන හින්දා එහෙනම් මෙයාගේ ප්‍රතික්‍රියා කරපු ගාන කොච්චරද? 0.02ක් වෙනවා. මෙච්චර ප්‍රතික්‍රියා කරන ස්ටොයික් විදිහට අනුව දැන් කියන්න පුළුවන් මේක කොච්චරක් හැදුනද? එහෙනම් කියන්න පුළුවන් 0.02ක් හැදුනා. එහෙනම් මෙයාගේ හැදුන ගාන කොච්චරද? 0.02ක්. ඇයි මෙයාගේ ගාන 0.02ක් උන්නේ නැත්තේ? මේක මේ ප්‍රතික්‍රියා විතරනේ උඩ ප්‍රතික්‍රියා උතන. මේ ප්‍රතික්‍රියා දෙකම එකම පද්ධතිය තියෙන හින්දා ඒ දෙකටම හේතු වෙන ගාන කාබන් මොනොක්සයිඩ් ගාන කාබන් ඩයොක්සයිඩ් ගාන පොදුයි. හරිද? එතන මෙතනින් ගාන වෙනවා. එතන මෙතනින් එන සමතුලිත ගාන මට එනවා
0.02 පහක් වෙනවා 0.02 තොර 0.2කින් 0.2කින් අඩු කරලා දානවා 0.02 පහ එතකොට උත්තරයක් එනවා 0.17 පහක් කියලා උත්තරයක් එනවා ඒ සමතුලිත මවුල සංඛ්‍යා ඔන්න සමතුලිත අවස්ථාවේදී අපිට මේ කට්ටිය මම ආංශික පින්න මේ දෙන්නයි කොහොමත් මම කලින් දැනන් හිටියා H2 සහ මේ කට්ටිය මවුල භාග දාන්න මම මුළු මවුල සංඛ්‍යාව දැනගෙන ඉන්න අපිට මවුල භාග හොයාගන්න පුළුවන් ඕනනම් මෙයාගේ අපි එකකේ ආංශික පින්න හොයාගමු ආංශික පින්න හොයාගත්තොත් එහෙම කාටරි PV සමාන nRT දාලා PV සමාන nRT දාලා එකකේ ආංශික පින්න හොයාගන්න කාගේද මම එකකේ දාන්නම් කාටරි H2 වල ගන්න H2 සඳහා දැම්මොත් එහෙම එතකොට එනවා H2 හරි මොකක් හරි H2 හරි ඕනෙක H2 සඳහා දැම්මොත් එහෙම එනවා එතකොට H2 සඳහා දැම්මොත් මට එනවා මෙතනින් 0.02 මවුල සංඛ්‍යාව පීඩනය තමයි මම හොයාගන්න යන්නේ H2 වල පීඩනය සමානයි පරිමාව ආපහු 0.83114යි වැඩි කිරීම 10 ඍණ 3යි සමානයි මවුල සංඛ්‍යාව 0.025යි වාරයක් 8.314යි ඒක ආදිස් කරන්න වාරයක් t කියලා කියන්නේ එතකොට එහෙනම් 1200ක් වෙනවා 1200ක් වෙනවා මෙතනින් ඊට පස්සේ අපිට පුළුවන් එහෙනම් H2 වල ආංශික පීඩනය ගන්න එකලා ගන්න H2 සමානයි එතකොට එහෙනම් මේක සුළු කරගත්තොත් එහෙම එන්න ඕනේ උත්තරය මොකක් හරි මොකක්ද දෙන උත්තරේ මේක සුළු කරවුත් මේකට මේක දාපව 10 ඍණ 4ක් වෙනවා මේකට මේ කැපිලා යනවා 10 ධන 4ක් වෙනවා මේ පැත්තට ගියාට පස්සේ 0.02 වැඩි කිරීම 1200 වැඩි කිරීම 10යි 4යි එතකොට 0.02 වැඩි කිරීම 0.02 වැඩි කිරීම 1200යි 1200යි ඒක සුළු කරවුත් වෙනවා 30 වැඩි කිරීම 10යි 4යි 1200යි 0.02 30 වැඩි කිරීම 10යි 4යි ඒ කියන්නේ මේක 10යි 6ට හදාගත්තොත් 0.3 වැඩි කිරීම 10යි 6යි පැස්කල් වෙනවා ඔය H2 වල ඊට පස්සේ නම් P H2 වලනේ එහෙනම් P කාගේද මේ H2O ගෑස් වල මේ දෙන්නගේ එකතුව අපිට ආවා මේ දෙන්න එකතුවක් අපිට ආවා 2.4 වැඩි කිරීම 10යි 6යි පැස්කල් කියලා. ඒතර 2.4න් 10යි 6න් පැස්කල් වලින් අඩු කළා දානවා 0.3ක් 10යි 6ක්. එතකොට එනවා අපිට මේකෙන් 0.3ක් කියලා කියන්නේ 2.1 වැඩි කිරීම 10යි 6යි පැස්කල් කියලා. ඔන්න මේකේ ආංශික පීඩනය. ඒ අනුව KP3 වලට KP3 කියලා කිව්වේ එතකොට එහෙනම් මේකටනේ. මොකද්ද මේ සමතුලිතතාවයට දාලානේ. මොකද්ද H2O gas plus H2O gas plus carbon monoxide gas හැදෙනවා H2 plus carbon dioxide. මේකට දාලා උනේ. දැන් මෙයාගේ ආංශික පීඩනය අපි දන්නවා සමතුලිතතාව දෙකටම පොදුයි මේ කට්ටිය අපි හොයාගත්තා. මෙයාගේ හොයාගත්තා carbon monoxide වල අපිට ආවා carbon monoxide වල ආවා දැන් සමතුලිත අවස්ථාවේ මේ කට්ටිය ඔක්කොම ආංශික පීඩන අපි දන්නවා නේ සමතුලිත අවස්ථාවේදී ආංශික පීඩන දන්නවා H2O වල අපි හොයාගත්ත සමතුලිත අවස්ථාවට දාලව 2.1 වැඩි කිරීම 10යි 6යි පැස්කල් H2 වල හොයාගත්ත 0.3යි වැඩි කිරීම 10යි 6යි පැස්කල් කාබන් ඩයොක්සයිඩ් වල හොයාගත්තා කාබන් ඩයොක්සයිඩ් වල ඉස්සෙල්ලා ආංශික පීඩනය හොයාගත්තා කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය KP1 එක ගත්තා ඉතින් කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් වල 0.6 වැඩි කිරීම 10යි 6යි 0.6 වැඩි කිරීම 10යි 6යි 0.6 වැඩි කිරීම 10යි 6යි පැස්කල් ඊට පස්සේ ඊළඟට කාබන් මොනොක්සයිඩ් වල හොයාගත්තා අර පෙරාගයම ඒක වෙනස් වෙන්නේ කාබන් මොනොක්සයිඩ් වල 1.2 වැඩි කිරීම 10යි 1.2 වැඩි කිරීම 1.2 වැඩි කිරීම 10යි 6යි පැස්කල්
දැන් මේකට දාලා අපිට Kp ඉතුරුෙන් Kp3 කියලා කියන්නේ උඩේ න Kp3 කියලා කියන්නේ උඩේ න මේකේ හොයාගන්න පුළුවන් Kp3 කියලා කියන්නේ Kp3 කියලා කියන්නේ උඩේ න එහා පැත්තකින් ඉන්නවා කාබන් ඩයොක්සයිඩ් ගෑස් ලාංශික පීඩනයේ වාරයක් ඒක අපි දන්නවා සමතුලිත අවස්ථාවේදී ඊට පස්සේ H2 ගෑස් ලාංශික පීඩනය බෙදීම P H2O ගෑස් ලාංශික පීඩනයේ වාරයක් P කාබන් මොනොක්සයිඩ් වල ලාංශික පීඩනය. මේ අගයන් දන්නවා ආදේශ කරලා උත්තරයක් ගන්න පුළුවන්. ඒක හරියට එතකොට ඒක සුළු කරලා උත්තරේ ගන්න. දැන් ඊළඟට අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද? තෙවන අවස්ථාවේදී Kp3 ගන්න කරන්න එක හරියි. ඒ අවස්ථාවේ මිශ්‍රණයේ කැල්සියම් කාබනේට් සහ කැල්සියම් ඔක්සයිඩ් මවුල අතර අනුපාතය මේ තියෙන්නේ. මේ ඊට එක අවස්ථාවේ අවසන් මිශ්‍රණයේ ඒ කියන්නේ සමතුලිත අවස්ථාවේ කැල්සියම් කාබනේට් සහ කැල්සියම් ඔක්සයිඩ් මවුල අතර අනුපාතයත් B අවස්ථාවේ ওই කියන අනුපාතයත් ගණනය කරන්න කියලා කියනවා. දැන් එක අවස්ථාවට අදාළව බැලුවොත් එහෙම ඒ අවස්ථාවට අදාළව බැලුවොත් එහෙම අපි ඒ අවස්ථාවට අදාළව බැලුවොත් එහෙම මොනවද අපි හොයන් තියෙන්නේ? මොනවද අපි හොයන් තියෙන්නේ? ඒ අවස්ථාවට අදාළව ඒ අවස්ථාවේ තියෙනවා අපිට කැල්සියම් අපි යන්නේ කැල්සියම් කාබනේට් සහ කැල්සියම් ඔක්සලේට් වල කැල්සියම් කාබනේට් සහ කැල්සියම් ඔක්සලේට් වල මේ තියෙන්නේ. දැන් මේක කැල්සියම් ඔක්සලේට් තිබ්බා ඒක ප්‍රතික්‍රියාවට භාජනය වෙලා ඉවරලා මේ කට්ටිය හැදුණා කියලා ගත්තනේ. ඊට පස්සේ දැන් කැල්සියම් කාබනේට් හැදිච්ච ටික මෙතනින් මේක ප්‍රතික්‍රියාවට භාජනය ඉතින් තමයි සමතුලිත වුනේ. සමතුලිත අවස්ථාවේදී කැල්සියම් ඔක්සලේට් ටික අපි හොයාගත්තනේ අනුමාපනේ. සමතුලිත අවස්ථාවට දාලා කැල්සියම් අනුමාපනේ හොයාගත්ත කැල්සියම් ඔක්සයිඩ් සමතුලිත අවස්ථාවේදී. එතකොට අපිට ලියන්න පුළුවන් මේ අවස්ථාවේ සමතුලිත අවස්ථාවට අදාළ කැල්සියම් ඔක්සලේට් ටික කියලා කියන්නේ. එතකොට සමතුලිත කැල්සියම් ඔක්සලේට් මවුල ප්‍රමාණය කියලා කියන්නේ කොච්චරද දෙන්නේ අපි හොයලා ගත්තා කි කොච්චර අනුමාපනේ හොයලා ගත්තා ගියක් ඉන්නේ. ඒක අපිට ආවා සමතුලිත අවස්ථාවේ කැල්සියම් ඔක්සයිඩ් මවුල් සංඛ්‍යාව 0.1 කියලා ආවා. 0.1ක් ආවේ. සමතුලිත අවස්ථාවේ 500 තියන්නේ කියලා සමතුලිත ගාන කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණය සමාන කැල්සියම් ඔක්සයිඩ් වලට. එතකොට එතනින් එනවා 0.1 මවුල 0.1 මවුල් කියලා එනවා. සමතුලිත අවස්ථාවේ කැල්සියම් ඔක්සලේට් ප්‍රමාණය. දැන් කැල්සියම් සමතුලිත අවස්ථාවේ කැල්සියම් කාබනේට් ටික කොහොමද ඒක හොයාගන්නේ? කැල්සියම් කාබනේට් ටික සමතුලිත අවස්ථාවේ කැල්සියම් කාබනේට් ටික කොහොමද හොයාගන්නේ? එතකොට ඒකට කරන්න වෙන්නේ මෙතන අපි දෙවෙනි එකේදී මෙහෙම සමතුලිතයක් නේ තියෙන්නේ. කැල්සියම් කාබනේට් S ඝනයක්. ඒක සමතුලිත වෙනවා කැල්සියම් ඔක්සයිඩ් ප්ලස් කාබන් ඩයොක්සයිඩ් වලට. දැන් මෙයාගේ අපි දන්න දැන් මේක දැන් 0.1ක් නම් 0.1ක් නම් මෙයාගේ සමතුලිත වෙලා තියෙන්නේ. මිශ්‍ර කරපු මවුල් සංඛ්‍යාවත් අපිට මේකේ හොයාගන්න පුළුවන් ස්කන්ධය කට්ටිය දීලා තියෙනවානේ. මේ තියෙන 25.6යි කියලා කියන්නේ මිශ්‍ර කරපු මවුල් සංඛ්‍යාව මෙතනින් අපිට හොයාගන්න පුළුවන්. හරිද? ඒතකොට මිශ්‍ර කරපු කැල්සියම් ඔක්සලේට් ප්‍රමාණය ඔක්සලේට් මවුල් වලින් මේ මිශ්‍ර කරපු කැල්සියම් ඔක්සලේට් වලින් මිශ්‍ර කරපු කැල්සියම් ඔක්සලේට් වලින් ඉතුරුලා තියෙන ඔක්සලේට් ටික අඩු කරමු වෙනවා හැදිච්ච කැල්සියම් කාබනේට් ටික. හරිද? ඒ කියන්නේ මේ සමතුලිතයට ආරම්භ ටික. හරිද? ආරම්භක ටික. එතකොට ඒක කොහොමද අපි හොයාගන්නේ? මිශ්‍ර කරපු කැල්සියම් කාබනේට් මේ කැල්සියම් ඔක්සලේට් ටික කියලා කියන්නේ ආයෙම නැත්නම් මෙහෙම ගන්න පුළුවන්. ආරම්භයේදී මෙන්න මේ හැදෙන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණයයි පළවෙනි අවස්ථාවේදී හැදෙන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණයයි කැල්සියම් කාබනේට් ප්‍රමාණය සමානයි. ඒතර කාබන් මොනොක්සයිඩ් අපිට මවුල ආවා කාබන් මොනොක්සයිඩ් මවුල 0.1ක් තියෙනවා. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? මෙයාගේ හැදිච්ච ගානත් ආරම්භක මවුල ප්‍රමාණය 0.1ක් වෙනවනේ. මේ දෙවෙනි සමතුලිතයට අදාළව.
ඊට පස්සේ දැන් ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාවෙන් තමයි කාබන් ඩයොක්සයිඩ් හැදෙන්නේ. එහෙනම් හැදිච්ච කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සමානයි කාබන් ඩයොක්සයිඩ් මවුල් සංඛ්‍යාව. කොච්චරක් වෙනවද දැන් 0.1 කැල්සියම් කාබනේට් මෙයාගේ හැදිච්ච ගාන කාබන් මොනොක්සයිඩ් මවුල් සංඛ්‍යාව සමස්ත මවුල් කාබන් ඩයොක්සයිඩ් මවුල් සංඛ්‍යාව කියලා කියන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් මවුල් සංඛ්‍යාව කියලා කියන්නේ සමතුලිත ප්‍රතික්‍රියා කරපු ඊට සමතුලිත කාබන් ඩයොක්සයිඩ් මවුල් සංඛ්‍යාව කියන්නේ මෙයාගේ ප්‍රතික්‍රියා කරපු ටික. ඒ ප්‍රතික්‍රියා කරපු ටිකෙන් මොකද මේ මිශ්‍ර කරපු ටිකෙන් ප්‍රතික්‍රියා කරපු අඩු කරපු වෙනවා සමතුලිත ගාන. ඒ ගානත් අපිට හොයා ගන්න ඕනේ. එතකොට එහෙනම් කාබන් ඩයොක්සයිඩ් මවුල් සංඛ්‍යාව අපිට කීයක් ආවද? කාබන් ඩයොක්සයිඩ් මවුල් ගාන ආවා. කාබන් ඩයොක්සයිඩ් මවුල් ගාන අපිට ආවා. දෙවෙනි අවස්ථාවේ කාබන් ඩයොක්සයිඩ් මවුල් ගාන එනවා අපිට. ඒ කිව්වේ පළවෙනි අවස්ථාවේ මවුල ප්‍රමාණය එනවා සමස්ත මවුල් සංඛ්‍යාව වායු මවුල් සංඛ්‍යාව PV = nRT දාලා හොයාගත්තා 0.15 කියලා. ඒතර දශමික කියන්නේ 0.05. 0.05. ඒ 0.15 තමයි සමස්ත මවුල් සංඛ්‍යාව කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ්. එතකොට එතන කාබන් මොනොක්සයිඩ් මවුල් සංඛ්‍යාව හොයාගත්තා අපි 0.1 කියලා. කාබන් මොනොක්සයිඩ් මවුල් සංඛ්‍යාව 0.1. කාබන් මොනොක්සයිඩ් මවුල් සංඛ්‍යාව 0.1ක් වුණා. කාබන් මොනොක්සයිඩ් මවුල් සංඛ්‍යාව 0.1ක් වුණා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් 0.1 නම් 0.15 නම් 0.15න් 0.1ක් අඩු කරාම 0.05. ඒ කියන්නේ මොකද පළවෙනි අවස්ථාවේ කාබන් ඩයොක්සයිඩ් මවුල් සංඛ්‍යාව 0.05. එතකොට එහෙනම් මේකද මේ ප්‍රතික්‍රියාවේ පළවෙනි ප්‍රතික්‍රියාවේ මේක හැදිච්ච ගාන කියන්නේ මේක ප්‍රතික්‍රියා කරපු ගාන ප්‍රතික්‍රියා කළා ප්‍රතික්‍රියා මිශ්‍ර කරපු ටිකෙන් ප්‍රතික්‍රියා කළා ඉතිරි ටික සමතුලිත වෙනවා. මෙයාගේ හැදිච්ච ටික සමතුලිත වෙනවා. එතකොට මෙතනින් එන්න ඕනේ 0.05ක්. මේක අඩු කරවුත් මෙතනින් එනවා අපිට එන සමතුලිත ගාන වෙන්නේ ආපහු 0.05ක් වෙනවා. 0.01කින් අඩු කරලා දාන්න 0.05ක්. ඒතර එනවා සමතුලිත කැල්සියම් කාබනේට් මවුල ප්‍රමාණය සමානයි 0.05යි මවුල. අපෙන් අහන්නේ ආනුපාතය. එහෙනම් පළවෙනි අවස්ථාවට දාලා අනුපාතය වෙන්නේ එතකොට එහෙනම් n කැල්සියම් කාබනේට් බෙදීම n කැල්සියම් ඔක්සලේට් සමානයි 0.05 බෙදීම 0.05 බෙදීම 0.1 ඒක සමාන එතකොට 0.5 කියලා යාකයක් එනවා. n කැල්සියම් කාබනේට් බෙදීම n කැල්සියම් ඔක්සලේට් 0.05 බෙදීම 0.1යි. මෙතනින් එනවා ඊට පස්සේ අපිට 0.5 කියලා ඔන්න පළවෙනි අවස්ථාවට අදාළව ගෙනවා 0.5 කියලා. ඊට පස්සේ බලමු B අවස්ථාව. දෙවෙනි අවස්ථාවට. B අවස්ථාව ගත්තොත් එහෙම අර අනුමාපණයෙන් අපිට ගන්න පුළුවන් නේද? සමතුලිත කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණය. කෙලින්ම අපි ඒක හොයාගත්තනේ සමතුලිත කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණය අනුපාපණයෙන් අපිට ආව නේද 75 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. එතකොට එනවා 0.0යි 7.5යි මවුල සමතුලිත කැල්සියම් ඔක්සලේට් ගන්න. දැන් ඊළඟට අපිට හොයා ගන්න ඕනේ ආපහු කැල්සියම් කාබනේට් ටික. එතකොට සමතුලිත කැල්සියම් කාබනේට් ටික. දැන් දෙවෙනි අවස්ථාවේදී සමතුලිත කැල්සියම් කාබනේට් ටික. එතකොට දැන් මෙතනත් වෙන්නේ මොකද්ද? මේ ප්‍රතික්‍රියාවෙන් මේ ප්‍රතික්‍රියාවට භාජනය වෙලා කාබන් මොනොක්සයිඩ් සහ කැල්සියම් කාබනේට් හදා ගන්න. මේ අවස්ථාවේදී දැන් මෙතනදී මේ ප්‍රතික්‍රියාව තියෙනවා කැල්සියම් ඔක්සලේට් වියෝජනලා කැල්සියම් කාබනේට් හදනවා. මෙතනින් ඒ කැල්සියම් සමතුලිත ඒක තමයි මේකෙන් මේක හැදිලා මේ ප්‍රතික්‍රියාවට භාජනලා ඉතිරි ටික තමයි සමතුලිත වෙන්නේ. දැන් කොහොමද ඒක හොයාගන්නේ? විදියක් තියෙනවා මොකක් හරි හොයාගන්න පුළුවන්.
දැන් මේක අපි දැන් මවුල සංඛ්‍යාව දාන්න කැල්සියම් ඔක්සයිඩ් ආරම්භක ටිකක් දන්නවා අපි හොයාගත්තනේ ආරම්භක ටික මෙච්චරයි මෙතන අපි හෙව්වනේ සමතුලිතයක් දාලා ආරම්භක ටික මෙච්චරයි ඊට පස්සේ ඊළඟට ගාලම් chart එකක් ගෙවුවනේ මෙතනින් ඒකවල ප්‍රතික්‍රියා කරපු ටික කියලා කාබන් මොනොක්සයිඩ් මෙතන අපි ගෙව්වි chart එක මේ තියෙන්නේ කැල්සියම් ඔක්සලේට් තියෙනවා ඒ කැල්සියම් ඔක්සලේට් වලින් කැල්සියම් ඔක්සලේට් දෙවෙනි සමතුලිතයට දාලා කැල්සියම් ඔක්සලේට් තිබුණා කැල්සියම් ඔක්සලේට් කැල්සියම් ඔක්සයිඩ් කැඩෙන කැල්සියම් කාබනේට්ලා කාබන් මොනොක්සයිඩ් වලට. එතනදී කාබන් මොනොක්සයිඩ් අපිට මෙතනදී හැදිච්ච කාබන් මොනොක්සයිඩ් ටික ආවා 0.1 2 5 කියලා. ඒ කියන්නේ මොකද්ද හැදිච්ච කැල්සියම් කාබනේට් ටිකත් 0.1 2 5 නේද? මේ ප්‍රතික්‍රියාව සඳහා හැදිච්ච ගාන වෙන්නේ. මේ ප්‍රතික්‍රියාව සඳහා හැදිච්ච ගාන වෙන්නේ toy ගාන. ඊ හැදිච්ච ටික මේ ප්‍රතික්‍රියාවට භාජනය වෙලා ඉතිරි ටික තමයි සමතුලිත වෙන්නේ. එතකොට දැන් මෙන්න මේ සමතුලිතතාවයට අදාළයි. කැල්සියම් දෙවෙනි එකේදී කැල්සියම් කාබනේට් S ඝනයක් සමතුලිතයක් තියෙන්නේ කැල්සියම් ඔක්සයිඩ් ප්ලස් කාබන් ඩයොක්සයිඩ් ගෑස් වෙන කාබන් ඩයොක්සයිඩ් ගෑස් වෙන ආරම්භක මවුල ප්‍රතික්‍රියා කරපුවා සෑදුණු මවුල ආරම්භක මවුල ප්‍රතික්‍රියා කරපු සෑදුණු මවුල සහ සමතුලිත මවුල. එතකොට දැන් ආරම්භක කැල්සියම් කාබන් මවුල් සංඛ්‍යාව කියන්නේ හැදිච්ච කාබන් මොනොක්සයිඩ් ටිකක්ම තමයි මේ. එකට 1යි අනුපාතය. එතකොට එන 0.1 2 5ක්ම වෙනවා. මෙතන එතකොට එනවා 0.1 2 5යි. හරිද? එතනින් ප්‍රතික්‍රියා කරලා ඉතිරි ටික තමයි සමතුලිත වෙන්නේ. දැන් අපි එනම් ප්‍රතික්‍රියා මේ ඉතිරි ටික හොයා ගන්න ඕනේ. ඉතිරි ටික හොයාගන්නේ දැන් මෙතනින් මේ ප්‍රතික්‍රියාවේ දැන් බලා ගන්න ඕනේ කාවාරි හැදුනද කියලා. කාවාරි හැදුනද කියලා මෙතනින් බලා ගන්න වෙනවා. දැන් මෙතනින් ඊතර 1 2 5ක් මිශ්‍ර කරලා ඉවරලා ඉතිරි ටික තමයි සමතුලිත වෙන්නේ. අපිට කාබන් මොනොක්සයිඩ් මේ ප්‍රතික්‍රියාවෙන් විතරක් නෙවෙයි හැදෙන්නේ. කාබන් මොනොක්සයිඩ් මෙතන මේ අවස්ථාවේදී කාබන් මොනොක්සයිඩ් මේ ප්‍රතික්‍රියාවෙනුත් හැදෙනවනේ. අවසාන වශයෙන් සමතුලිත ගාන තමයි 0.05 කියලා කිව්වේ. 0.05 කියලා කිව්වේ අවසාන වශයෙන් සමතුලිත ටික. සමතුලිත කැල්සියම් කාබන් ඩයොක්සයිඩ් ටික. ඒක කාබන් ඩයොක්සයිඩ් මේ ප්‍රතික්‍රියාවෙන් හැදෙනවා. උඩ ප්‍රතික්‍රියාවෙන් හැදෙනවා. හැබැයි මේ ප්‍රතික්‍රියාවෙන් හැදිච්ච ටික දන්නව නේද අපි? මේ ප්‍රතික්‍රියාවෙන් හැදුණු ටික මෙන්න මේ ගාන නෙමෙයි තියෙන්නේ. මේ ගාන තමයි 0.25 න එකට එක අනුපාත වෙන ප්‍රතික්‍රියා කරන්නේ. මේකේ හැදිච්ච ප්‍රමාණය 0.25ක් වෙනවා. එහෙනම් උඩ ප්‍රතික්‍රියාවෙන් හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් ටික කොච්චරද? සමතුලිත ගාන සමුත්තා එකම පද්ධතියේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා දෙකකින් හැදිච්ච ටික. එතකොට උඩ ප්‍රතික්‍රියාව කිව්වේ මේ ප්‍රතික්‍රියාව. මෙන්න මේකෙන් හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් ටිකයි මේකයිනේ. මම මේකනේ ආයෙ වෙන් කරලා ගත්තේ. මේකේ උණුයි මේකේ සමතුලිත ගාන තමයි දීලා තියෙන 0.5යි කියලා අපි ගත්තේ. ඊට පස්සේ හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් ටික තමයි මේ ප්‍රතික්‍රියාව හැදිච්ච 0.255 කියලා කිව්වේ. එහෙනම් උඩ ප්‍රතික්‍රියාව හැදිච්ච ටික කියලා කියන්නේ මේකෙන් මේක අඩු කරන්න. එතකොට එහෙනම් උඩ ප්‍රතික්‍රියාවෙන් හැදුණු 0.5 කියලා අපිට 0.5න් මේකෙන් හැදුණු ටික කියලා කියන්නේ 0.5න් අඩු කරලා දානවා. කියන්නේ 0.025. 0.025. 0.025. එතකොට මෙතනින් එනවා ගානක් කීයද දෙන්නේ? 5යි මෙතනින් ඊට පස්සේ 5යි මෙතනින් 4යි 2යි 0යි එතන 0.025ක් ආපහු වෙනවා. 0.025ක් මෙයාගේ හැදිච්ච ටික. මෙයාගේ හැදුණු ටික කියලා කියන්නේ එතන මෙයාගේ ප්‍රතික්‍රියා කරපු ටිකනේ. මේකේ ප්‍රතික්‍රියා කරලා තියෙනවා 0.025ක්. 0.025 ප්‍රතික්‍රියා කරලා තියෙනවා. 0.025 ප්‍රතික්‍රියා කරලා තියෙනවා නම් සමතුලිත කැල්සියම් කාබනේට් කියලා කියන්නේ මේක අඩු කරලා දාන්න. එතකොට එනවා මේකෙන් 0.1 මේ ගානේ මේ ගාන අඩු කරන්න. මොකක්ද දෙන්නේ? 0.125න් අඩු කරලා දානවා 0.025ක්. එතකොට එනවා 0.1 කියලා. එතනින් එනවා 0.1ක් කියලා. ඔන්න සමතුලිත කැල්සියම් කාබනේට්. අපෙන් අහන්නේ එතකොට එන කැල්සියම් කාබනේට් බෙදීම N කැල්සියම් කාබනේට් බෙදීම N කැල්සියම් ඔක්සලේට් අනුපාතය යහන්. එතකොට ඉස්සලා ගත්තෙත් ඒක
මෙතනින් එනවා එතකොට එහෙනම් බිංදුව දශම බිංදු නෑ මෙතනනේ 0.1 0.1 බෙදීම 0.1 බෙදීම 0.075 0.075 එතකොට අගයක් එනවා අපිට 0.1 බෙදීම 0.075 එතකොට එනවා 1.33333 ඔන්නෝම අගයක් එනවා අපිට. දැන් මොකද වෙලා තියෙන්නේ? බැලුවොත් එimhe ඉස්සෙල්ලා අපිට අනුපාත මේ A අවස්ථාවට අදාළව 1.33 ගානක් ආවා. එතකොට B අවස්ථාව B අවස්ථාවට අදාළගේ මේක A අවස්ථාවට අදාළ දශම අගයක් දශම 5ක් වෙලා එන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේක වැඩි වෙලා නේද? කියන්නේ ඒ අනුපාතය වැඩි වෙලා තියෙනවා. ඒ අනුපාතයේ වැඩි වීම අපි කොහොමද පැහැදිලි කරන්නේ? අනුපාතයේ පේනවා අපිට වැඩි වෙලා තියෙනවා. ඒ අවස්ථාවට අදාළ B අවස්ථාවේදී වැඩි වෙලා තියෙනවා. එතකොට එනම් වැඩි වෙලා තියෙනවා. කොහොමද අපි ඒක පැහැදිලි කරන්නේ? දැන් අපි මේක හොඳට ඇඳලා බලමු මෙන්න මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මෙහෙම බැලුවොත් එහෙම හරිද? ඇයි මේක වැඩි වුණේ කියලා පැහැදිලි කරවුවොත් එහෙම දැන් මේකේ අපිට මේ දැන ගන්න පුළුවන්. මේ දින්නේ ඉන්නේ. දැන් කැල්සියම් මම මේක සමතුලිතතාව දැන් කිහිපයක් තියෙනවා. කැල්සියම් ඔක්සලේට් තියෙනවා ඝන කලාපේ. ඒක සමතුලිතතාව තියෙනවා කැල්සියම් කාබනේට් එක්ක ඝන කලාපේ ඔහොම ඉන්නවා. ඊට පස්සේ ඊළඟට මෙයාත් කාබන් මොනොක්සයිඩ් එක්ක සමතුලිතයක් තියාගෙන ඉන්නවා. මෙයා කාබන් ඩයොක්සයිඩ් එක්ක සමතුලිතයක් තියාගෙන ඉන්නවා. වෙනම සමතුලිතයක් තියෙනවා කාබන් මොනොක්සයිඩ් H2O සමතුලිතයි H2 කාබන් ඩයොක්සයිඩ් කියලා ඔහොම සමතුලිතයක් තියෙනවා. දැන් මේ එකම පද්ධතියින්ද මේ සාන්ද්‍ර මේ සමතුලිතය දෙකට මේ හේතුව කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය පොදුයි. මම තේරුම් ගන්න මේ වෙන වෙනම ලිව්වට. හරිද? හරි. දැන් මේක ඇයි මේ දෙවෙනි අවස්ථාවේදී මේ අගේ වැඩි වුණේ ඇයි කියලා තමයි පැහැදිලි කරන්න ඕනේ. කැල්සියම් කාබනේට් බෙදීම කැල්සියම් ඔක්සයිඩ් අනුපාතය වැඩි වුණේ ඇයි? ඒ වැඩි වෙන්න හේතුව තමයි මොකද්ද වෙන්නේ? හැදෙද මේ පළවෙනි ප්‍රතික්‍රියාව හැදෙන කාබන් මොනොක්සයිඩ් ටික තියෙනවානේ. ඒ කාබන් මොනොක්සයිඩ් ටික මෙන්න මේ උඩ ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා. හරිද? කාබන් මොනොක්සයිඩ් පස්සේ ජාතිච්ච ජල වාෂ්පත් එක්ක හැදි මේ ප්‍රතික්‍රියාවේ කාබන් මොනොක්සයිඩ් උඩ ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කළා. ජල වාෂ්ප ප්‍රතික්‍රියාව මේ පැත්තට නැඹුරු වෙනවනේ. ඒකෙන් එනවනේ කාබන් ඩයොක්සයිඩ්. ඒ කාබන් ඩයොක්සයිඩ් එකකින් මේ ප්‍රතික්‍රියාව මේ පැත්තට නැඹුරු වෙනවා. එහෙනම් පළවෙනි අවස්ථාවට අදාළව පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේදී කැල්සියම් කාබනේට් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මේ අනුපාතය වැඩි වෙලා යනවා. මේක හොඳ ප්‍රශ්නයක්. තනියම ටිකක් මහන්සි වෙලා අරන් කරන්න ඕනේ. හොඳ ප්‍රශ්නයක්. මේක ආපහු උත්සාහ කරලා බලන්න. දැන් මේකේ තව කැලලක් මේක අහනවා මේ පරීක්ෂණයේ සිද්ධ වෙයි හැකි දෝෂ මොනවා සඳහන් කරන්න කියලා. දැන් ඊට ප්‍රතිඵල ඇසුරින් නිගමනය කළ හැකි කොහොමද? නිගමනය තමයි ඕක. නිගමනය තමයි මේ කරන්න ඕනේ මේකද පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේදී මේ වැඩි වෙලා තියෙනවා. අනුපාතය වැඩිලා තියෙනවා. අනුපාතයේ මේ වැඩි වෙන්න හේතුව අර විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ පරීක්ෂණයේදී සිදුවිය හැකි දෝෂ සඳහන් කරන්න. දෝෂ තමයි දැන් මෙන්න මෙහෙම දෝෂයක් මේකේ වෙන්න පුළුවන්. මොකද්ද? අර සනිකව දැන් සිසිල් කරලා ගන්න දැන් සමතුලිතතාවයට උනාට පස්සේ සමතුලිත අවස්ථාව ටික හොයාගන්න සනිකව මේක සිසිල් කරනවා කියලා ගන්න. සමතුලිත අවස්ථාවේ පන්ති ප්‍රතික්‍රියාව නවත්ත ගන්න. නමුත් ඒක එහෙම කරන්න බෑනේ. සනිකව කොහොමද නවත්ත ගන්න? හරිද? යම් කාලයක් ඒකට යනවා. ඒතර ඒව දෝෂ වෙනවා එතකොට. අපි දැන් සනිකව නවත්ත ගන්න. ඒතර දෝෂ වෙනවා. ඒ වගේ ඒවා ලියන්න පුළුවන්. දැන් මේකේ වැදගත්ම ටික තමයි ওই ටික. ගොඩාක් රසායන සමතුලිතතාවය සම්බන්ධයෙන් හොඳ ප්‍රශ්නයක්. මේ ටික ආපහු අරන් නිදහසේ හිමිට කල්පනා කරන්න රසායන සමතුලිතතාවය සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්.